කතා තියෙන මේ ජීවිතේට මොකක් හරි යථාර්ථයක් දෙන දෙයක් නේ මිනිස්සුන්ට. බුදුත් එහෙමයි. මට බැලුවම මචං මේ ඒව කොම් බැලුවෙන් පස්සේ දැන් උඹ ධර්මයේනේ හදාරනවා කියන්නේ. ඒතකොට බුදුහාමුදුරුවෝ කියපු දේවල් අනිත්වත් නැත්තම් සමහර ගොඩක් දේවල් ඔයා කියන. එතකොට ඒක ගැන මොකද කියන්න පුළුවන්? බුදුන් මචං මේමයි දැන් අර මම අර ආගම් දෙක මම ප්‍රතික්ෂේප කරනවානේ. යම් කිසි කාරණා නිසා මට එකෙන්ම අනිත් ආගම් සියලුම දේම. නමුත් බුදුදහම මචං තුග්ගල කියලා ගාලා අයින් කරන්න බෑ. මොකද අමුතු ගැඹුරු යථාර්ථයක් කියන්න උත්සාහ කරන නිසා. එතකොට එහෙම නෙමෙයි චුට්ටා මං අහන්නේ දැන් උඹ කියන එක අවුලක් නෑ මට තේරෙනවා. මං අහන්නේ එහෙම නෙමෙයි. දැන් උඹ දැන් බුද්ධ දේශනාව නම් ෆලෝ කරන්නේ ඇයි උඹ තනියම ගේමක් ගහන්න හදන්නේ කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. එක්ක සමහර විට මම දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෝ මාර්ගයේ තියෙන කමඨාන් ටිකක් කරන්න උත්සාහ කරනවා. නෑ එහෙම නෙමෙයි මං කියන්නේ දැන් සමහර විට උඹට මෙච්චර කාලයක් දැන් ඔය ස්වාමින් වහන්සේලා ගහපු පචේ උඩ උඹ රැවටිලා ඇති. හැබැයි බුද්ධ දේශනාව තුල තනියම ගේමක් ගහන්න බෑනේ බං. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෝ සතර සතිපට්ඨානයේ හෝ සත්‍යස් බෝධිපාක්ෂික හෝ අනුගමනය කරන්න තනියමනේ මචං. ඔය කියන එකක්වත් උඹට තේරෙනවද? කියපු සමස්තයම A to Z දන්නේ නැහැ. නමුත් මම ඇහිඳගෙන කෑලි දැනින් මගේ මුළු ජීවිතේම ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මාරා මං ගෙවලා තියනවා කියන දේ මං දන්නවා. ඒත් නෑනේ බං. ඒක දැන් චුට්ටා ඕක මචං ඔය උඹලට මේ ඔය ස්වාමින් වහන්සේලා ගහලා තින උගුලා. මචං බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කියනවා සහ ඕක උඹලට මේක හදාරනකොට ඕක හරියටම තේරෙන්නේ. ඕක වෙලා තියෙන ස්වාමින් වහන්සේලා කියන්නේ නැති එක. තනියම ගහන්න බෑනේ බං. තනියම ගහන්න පුළුවන් නම් බං ඉතින් මොනව කරන්න බැරිද? ඒ කියන්නේ තනියමම එකක් නෙමෙයි මං ගත්ත දෙයක් තියෙනවා. අර උඹලා කියන වගේ බුදුන්ගෙන් ගත්ත දෙයක් තියෙනවා. ඒ ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් කියවලා නෑ මචං නෑ චුට්ට වැරදි. උඹට තනියම ගන්න බෑ. බුදුන්ගෙන් ගන්න කොහොම බුදුහාමුදුරුවෝ? මාර්ගය විතරයි මචං. ගත්තේ මාර්ගය විතරයි. මාර්ගයවත් උඹට ගන්න බෑනේ. මාර්ගය කියන්න පොඩ්ඩක් උඹ ගත්ත. මාර්ගය තුල තියෙනවා ආනාපානසතිය තියෙනවා මෛත්‍රී මාසුබේ හැම දෙයක්ම කරලා තියෙනවා. ඔය චිත්තානුසතිය කියන්නේ මොකද්ද? ආනාපානසතිය කියන්නේ මොකද්ද? ආනාපානසතිය කියන්නේ මම ඉතින් අහලා තියෙන දකින්න විදිහට උසබියොඳ අවධානයෙන් සිටීමක් තමයි. ඒකට ඔබටම කියුණානේ දැන් අහලා තියෙන දකින්න දෙන විදිහට කියලා. මොකද්ද? ඒතකොට උඹටම විශ්වාසයක් නැතිකමක් තියෙනවා නේද එතන? විශ්වාසයක් තිබුණා. සනයි ප්‍රථමයෙන් ආනාපානසතියනේ පටන් ගන්නෙ නේ. ඔව් ඒ උනාට දැන් මොකද්ද මට ඇහුන්නේ මොකද්ද පටන් ගන්නවා කියන්නේ? කායානුපස්සනාවනේ මචං tie කායානුපස්සනාවේ මුලින්ම පටන් ගන්න ආනාපානසතිය කියන කමටහනේ. මෙහෙමයි. ඔබ දන්නවද ආනාපානසතිය කරන්නේ කවුද කියලා? ආනාපානසතිය මචං මේ කෙරෙනවා ඒ පිළිබඳව අවධානයක් යොමු කරන කේසයක් තියෙනවා. නෑ. ආනාපානසතිය කියන මෙන්න මේ කමඨහන් ක්‍රම ඒක ඉගැන්නුම් ක්‍රමයක්, ධ්‍යාපන ක්‍රමයක්, ටූල් එකක් ඒක. ඒක භාවිතා කරන්නේ අඩුම තරමේ සෝවන් අයවත් භාවිතා කරන්නේ නැහැ. සමහර උණන්ගේ සෝවන් අයට කියලා දෙන වෙලාවක් තියෙනවා. නමුත් සකෘතගාමි වලින් උඩ ඒ කියන්නේ අපි අර උදම්භාග්‍ය මේ සංයෝජන ප්‍රහීනයන් වලදී තමයි ඕක භාවිතාවට ගන්නෙ. එතකන් අනිත් ඒවාට භාවිතාවට ගන්න අවශ්‍යතාවයක් නැහැ. කිසිදු හේතුකාරකයක් නැහැ ඒව භාවිතාවට ගන්න. දැන් අරූප රාග, රූප රාග, මාන උද්දච්ච දිට්ඨි අවිද්‍යාව උන් ඔය වගේ තැන් වලදී තමයි මචං මේ ඕක භාවිතාවට ගන්නේ. ඒ නැතත් කොහොම හරි උඩ සංයෝජන පහ කියලා වෙන් කරන. ඔය සංයෝජනත් මාරු වෙලා පෙළ ගැස්සෙන විදිහක් තියෙනවා. එහෙමත් තියෙනවා. කොහොම හරි මේ අර ඉහළ සංයෝජන පහ ආරම්භය තමයි මචං මෙන්න මේක ප්‍රගුණ කරන්න ගන්න. ඊට කලින් ප්‍රගුණ කරන්න කියන්නේ ප්‍රගුණ කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔබ මෙහෙම හිතහන් අර පිහියන් සුද්ධ කරන්න තියෙන එකක් පොරවක් කරන් සුද්ධ කරන්න හදන්නේ මෝඩයෙක්නේ නේද? අන්න ඒ වගේ ආනාපාන සති කියන ඒවා මචං ඒ කියන්නේ අවශ්‍ය නැහැ. ඉතින් කරන්නත් බෑ අනික. මොනවද නැගන්නේ? මම ඒකයි උඹෙන් ඇහුවේ උඹ ඔය යන්න ඔය තනියම ගේමක් ගහන්න හදනවා කියලා කියන්නේ ඇයි කියලා. දැන් මම උඹට මෙහෙම කියන්නද? උඹ කොහොමද දැන්
දැන් එකක් තමයි අද ඉන්න ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ මේක කියන්න. සම්බුදු දහමට අවතීර්ණ වෙන්න ඕනේ කොහොමද? දැන් බුදු දහම ෆලෝ කරනවා නම් සම්බුදු දහමට අවතීර්ණ වෙන්නේ කොහොමද? සිරාන් මේ උද්දා ගන්නවද පුතේ තරහ නැතුව? උඹට කතා කරන්න ඕනට මෙච්චර කතා කරනවා. කෑ ගහන්න එපා ඔව් ගිහින් ඉන්නේ. ඈ? ඔව්. හරි කරන් යනවා මේ පොඩි ප්‍රශ්නයක් ඔය. හරි සිරාන් උඹ කතා කරන්න ඕනට මේ මියුට් කරලා කතා කරනවා. ඔය චුට්ටා. එනවනේ. ඔව් මට කියහන්කෝ බලන්න සම්බුදු දහමට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා. මං ඇත්තටම ජීවිත කතාව ගත්තාම ඔබ ගැන නෙමෙයි මං අහන්නේ. මං අහන්නේ මේකට අවතීර්ණ වෙන්න ඕනේ කොහොමද? මම කතා කරන්නේ මං අවතීර්ණ වුණේ විදිය. මට අනිත්‍ය අවතීර්ණ වුණේ නෑ මේ අහපංගු උඹ අවතීර්ණ එක වැඩක් නෑ. උඹ අවතීර්ණ වුණ එක වැඩක් නෑ. හරි විදිය මොකද්ද මං අහන්නේ? හරිම විදිය බුදුරජාණන් වහන්සේ කියපු විදිහට හරි විදිය මං අහන්නේ ඒ විදිහට කොහොමද අවතීර්ණ වෙන්නේ? මම කියන්නේ ශ්‍රද්ධාවෙන් අවතීර්ණ වෙන්න ඕනේ. අර අකාරවතිස අමෝලික ශ්‍රද්ධාව කියලා තියෙන්නේ. දැන් ඔය ශ්‍රද්ධා දෙකෙන් ඕක බුද්ධ දේශනාවට ගියහන්කෝ. ශ්‍රද්ධාව ගැන මං අහලා තියෙනවා. නෑ මං අහන්නේ චුට්ටා මෙන්න මේක නැනනුවණින් එහාට තේරුම් ගන්න බලහන්කෝ පොඩ්ඩක්. මං අහන්නේ තට්ටයෝ කියපු එකවත් කවුරු කියපු එකවත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියපු එක මොකද්ද කියලා. මං අහන්නේ තට්ටයෝ කියන්නේ නෑ ඔය කතාව. බුද්ධ දේශනාව මම දන්නේ නෑ මචං එහෙම. ඒක තමයි මම උඹෙන් ඇහුවේ. උඹ ඔය මොනවද යන්නේ කියලා. මේකට අවතීර්ණ වෙන්නේ මචං කල්යාණ මිත්‍ර සේවනේ ඉන්නේ. ඒක බුද්ධ දේශනාවේ තියෙනවද? නැත්තම් ශ්‍රද්ධාවෙන් අවතීර්ණ විය යුතුයි කියන දේ නැද්ද? කොහෙද කවුද කියලා තියෙන්නේ? අනිත් පැත්ත ඒ කන පිට ගහලා තියෙන උඹලා වගේ දින්න. එන අවතීර්ණ වීමේ මොනවද තියෙන අවතීර්ණ වීමේ එහෙම ඒ වගේ නිර්ණායක. හරි පොඩ්ඩක් ඉන්නකෝ බන්දුනේ ඔයාට ශ්‍රද්ධාව තියෙනවද නැද්ද? ශ්‍රද්ධාව පටන් ගන්නකොට නේ දැන් තියෙනවා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ ත්‍රිවිධ රත්නය පිළිබඳව පූර්ව විශ්වාසය. නොසලෙන විශ්වාසය. හරි තප්පර කියලා මහේෂයි හරි මට තප්පරයක් දියා. හරි. දැන් උඹට ත්‍රිවිධ රත්නය පිළිබඳව සැකසාංකා නැතිද? නෑ. කිසිදු සැකසාංකාවක් නැද්ද? කිසිම එකක් නෑ. හොඳටම ෂුවර්ද? හොඳටම ෂුවර්. ශිරාන් අනේ මචං මේ උද්දාගනින්කෝ. අනේ මගේ සෝරි ඔය. හරි. දැන් උඹ හොඳටම ෂුවර් කිව්වනේ. මට කියහන්. හැබැයි මෙන්න මේ උඹට මෙතෙන්දී දැන් පච ගහන්න බෑ. මට උඹ අවංකවම කියපන්. බුදුරජාණන් වහන්සේ නමක් උන්නද නැද්ද? දේශනාවේ තියෙන බුදුන් කෙනෙක් ඉන්න ඕනේ නෑ මං අහන්නේ බුදුරජාණන් වහන්සේ නම් උන්නද නැද්ද? උන්නා. ඈ කොහොමද ඔබ හරියටම කියන්නේ? මේ ධර්මයේ දැකීමේ මොකද්ද? ධර්මයේ යථාර්ථය දැකීමේ මේ පැහැදිලි දේ මේ විදිහට කියලා තියෙනවා කියන දේ නැත්නම් මේක සතෙට කියන්න බෑනේ මචං. මොකද්ද? මේක නෑ වෙන කෙට්ට කියන්න බෑනේ. මං අහන දෙයට උත්තර දියන්කෝ. උඹට හොඳටම ෂුවර්ද? දැන් අවුරුදු 2500ක් අය 3000ක් හරි කමක් නෑ. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ නමක් ඇත්තටම උන්නද? එහෙම නැතිනම් මොකක් හරි වෙනස් සිවිලයිසේෂන් එකක් විසින්. ඒ කියන්නේ අතිශය මේ දියුණු ශිෂ්ටාචාරයක් විසින් ගොඩනගපු තාක්ෂණික ක්‍රමවේදයක්ද? එහෙම නැත්නම් ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියලා මෙන්න මෙහෙම මිනිස්සෙක් හිටියද? ඔබ දැකලවත් තියෙනවද? උදේ කටවගේ ධර්මයේ ගවේෂණය කිරීම තුළ මට කියන්න පුළුවන් බුදුන් හෝ වෙන නමකින් හෝ කිසියම් මොකෙක් හරි පුද්ගලයෙක් මේ ධර්මය දාර්ශනික චින්තනයක් ඔස්සේ හැමදෙනාටම ගලා යන්න සලස්සලා තියෙනවා. මම පින්වන්තෙක් වෙලා තියෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. නෑ මං අහන්නේ එකක්. මං අහන්නේ බුදුරජාණන් වහන්සේ කියලා මිනිස්සෙක් උන්නද? සම්මා සම්බුදු කියලා හිටියද? ඔබට හොඳටම ෂුවර්ද? අවංක උත්තර කියනවාද? මොකද්ද? ඔව් ෂුවර් හිටියා. මොකද්ද? කොහොමද කියන්නේ? ෂුවර් එකේ හිටියා. මොකද්ද? ධර්මයේ දැකීමෙන් තමයි කියන්නේ මට. මොකද්ද? නෑ ධර්මයේ උඹ දැකලා නෑනේ.
ධර්මයේ අබෑටයක්වත් උඹ දැකලා නෑ බන්දුල. ඔව්. හරි උඹේ ආච්චි හිටියද? උඹේ ආච්චි ඉන්නවද දැන්? කොහෙද? නෑ උඹලා කිරිමුත්ත ඉන්නවද? කාගේද? උඹේ කොහොසදගේ? අපේ කිරිමුත්ත කියන කවුද බා? මං ඒක කාටද කිරිමුත්ත කියන්නේ උඹේ තාත්තගේ තාත්තා. නෑ නෑ එයා නෑනේ. එයා චුත. එයා මක බෑවි. ඔව්. එයා හිටියද? ඔව් කිරිමුත්තේ කින්න එපා අනිවාර්යෙන්ම. ඔබ දැකලා නැද්ද ඉතින් හිටියා කියන්නේ කොහොමද බං? ඒ වගේ ප්‍රශ්න නෙමෙයි. ඔව් පොඩ්ඩෙන් මං කියන. දැන් අපේ අම්මා ඉන්නවනේ. ඒක අපේ අම්මගේ අම්මෙක් ඉන්නවනේ. අපේ අම්මගේ අම්මෙක් ඉන්නවනේ. ඒ අම්මගේ අම්මෙක් ඉන්නවනේ. එතකොට මෙන්න ඒක ඇවිල්ලා ජීවයේ සම්භවයක්. ජීවයේ සම්භවයක් පැවතීගෙන ආපු විදියක් තියෙනවා. හරිද? නමුත් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ නමක් හිටියයි කියන එක හුදෙක් මොකද්ද? හුදෙක් මුඛ පරම්පරාවෙන් පැවතගෙන නෑ මුඛ පරම්පරාව නෑ මුඛ පරම්පරාවෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නමක් හිටියද නැද්ද කියන එක පිළිබඳව ඕගොල්ලන්ට කිසිම අදහසක් නෑ. ඇත්ත කතාව. දැන් ඔබ කිරිමුත්ත ගැන කියපු විදිහට තමයි මට බුදුදහම ගැන කියන්නත් එන්නේ. මොකද්ද දැන් ඇවිල්ලා කොහොමද බුදුරජාණන් වහන්සේ නමක් සහ ජීවයේ සම්භවයක් එක්ක ඔබ ගලපන්නේ මොන විදිහටද? ඒතර දේශනේ මුඛ පරම්පරාවෙන් ප්‍රධානව ඒක වෙනස්. මේ අහන්නකෝ දේශනේ ඔබ කිරිමුත්ත එක්කකොට උඹට දේශනාව මචං මන්දුල උඹට එන දේශනාව බුදුහාමුදුරුවෝ කියපු වචනයක්වත් නෙමෙයි උඹට එන්නේ. ඇත්තම කතාව. එතකොට හරි වැඩි ඕනේ නැහැ. හරි ඒක තමන්ගේ ප්‍රඥාවෙන් තමයි තේරුම් ගන්න. මේ හරි පොඩ්ඩ ඉඳහන්කෝ. හරි චුට්ට මම මෙහෙමත් අහන්නම්කෝ. දැන් උඹ දේශනාවල් ළඟ ඉන්නවනේ මට කියහම් බලන්න. ඔය උඹට ඇහෙන්න දකින්න ලැබෙන්නේ සැබෑම බුද්ධ වචනයමද? සැබෑම බුද්ධ වචනය. හොඳටම ෂුවර්ද? හොඳටම ෂුවර්. හරි මට කියහම් වෙනවා සැබෑම බුද්ධ වචනයට අනුව සැබෑම බුද්ධ වචනයට අනුව මේකට අවතීර්ණ වෙන්න ඕනේ කොහොමද කියලා තියෙන්නේ? අවතීර්ණේ වෙන්නේ ශ්‍රද්ධාවයි. හරි දැන් එතනම වැරදි නේද? ඔබ පොතට අනුවනේ කියන්නේ උතන ශ්‍රද්ධාව ගෑවිලා නැද්ද? පොඩක් ඉන්නකෝ. ඒතකොට පොත වැරදිද උඹ කියන විදිහට? පොත වැරදිද? නෑ මම පොත වැරදි කිව්වේ නෑනේ. ඔව් හරි එහෙනම් උතන ශ්‍රද්ධාව ගෑවිලාවත් නැද්ද? නෑ දැන් උඹ දැන් පොඩි දහංකෝ කියන නිශ්නායක ශ්‍රද්ධාව කියන නායකවල එකක්නේ කල්යාණ මිත්‍ර සේවනය. මොකද්ද? කල්යාණ මිත්‍ර සේවනය උඹලා කියන එකක් නේ. කවුද? උඹලා එක නිර්ණායකයන්නේ. නෑ අපි කියන එකක් නෙමෙයි. මං උඹෙන් අහන්නේ මහේෂ් අයියත් උඹෙන් අහන්නේ. නෑ මේක අහන්නකෝ දැන් උඹ කියනවානේ මේ බුදුන් වහන්දුරගත බුදුන් හිටියයි කියලා. හරිද? ඒතකොට මට කියහන් බුද්ධ දේශනාව උඹ කියන්නේ මේ නිවැරදිම බුද්ධ දේශනාව කියලා. ඉතින් නිවැරදිම බුද්ධ දේශනාව මේක නා. හරිද? ඔය අද ඉන්න ස්වාමීන් වහන්සේලාත් සියලු දෙනාම භාවිතා කරලා දහම් කරුණු කියන්නේ ත්‍රිපිටකය ආශ්‍රිතවනේ. ත්‍රිපිටකයෙන් අරන්නේ ඇත්තම කතාව කියන්නේ ඔබ දන්නවද නැහැ ලංකාවෙන් බුදුදහම තුරන් වුණාද නැද්ද? මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මියුට් දාගන්න පුළුවන්ද? හරි. අපි හාමුදුරුවෝ අපි හොඳයි. මේ චුට්ටා. ලංකාවෙන් බුදුදහම තුරන් වෙලා මක බෑවිලා ගියාද නැද්ද? ලංකාවෙන් බුදුදහම ඒ පිළිබඳව ඉතිහාසයේ පිළිබඳව තුරන් වෙන්න ගියා කියන දේ මම දන්නවා. ලංකාවෙන් ඊට පස්සේ තමයි ග්‍රන්ථාරූඪ කරන්න කියලා. නෑ. ඔබ දන්නවද ලංකාවේ ගණීන් වහන්සේලා කියලා කොටසක් හිටියා? ඔව් ගණීන් වහන්සේලා කියලා. හරි. එතකොට ඒ ගණීන් වහන්සේලාට වෙනකම් මේක බැහැගෙන ගියේ ලංකාවේ මක් වෙලාද බුදුදහම? ලංකාවේ දුර්භික්ෂයක් ඇවිල්ලා තියෙනවා මචං. දුර්භික්ෂ නෙමෙයි ලංකාවෙන් බුදුදහම මොකද උනේ කියලා මං අහන්නේ. ඒක තමයි ලංකාවෙන් මචං ලොකු නියඟයක් ඇවිල්ලා තියෙනවා. නියඟයක් ආවට පස්සේ මේ ධර්මය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යන්න බැරි කමක් මගුලක් කියනවා දාගෙන නෑ ලංකාවෙන් ලසන්තයියේ අපේ හාමුදුරුවනේ අනේ පොඩ්ඩක් මෙන්න මේ මිනිස්සයාට කියලා දෙන්නකෝ ලංකාවට බුදුදහම ආයෙ වතාවක් ආවේ කොහොමද කියලා. පොඩ්ඩ ඉඳහන්කෝ. ඔව් දැන් මේ අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවනේ අබ්බගොබ චරිතයක් නෙවෙයිනේ නේද? ඔව් අපේ හාමුදුරුවනේ
දැන් මේ මෙයා කියනවා බුදුරජාණන් වහන්සේ දැන් මේක ඉන්වෝල් එක ආපු ඉතින් කියනකො මෙයා කියනවා බුදුරජාණන් වහන්සේ නමක් උන්නමුළු 100%ක් විශ්වාසුලු. මේකට අවතීර්ණ වෙන්න ඕනේ ශ්‍රද්ධාවෙන්ලු. එතකොට දැන් මේක තමයි කතාව. හරි? එතකොට මට ඉස්සෙල්ලා දැනගන්න ඕනේ ලංකාවෙන් බුදුදහම අතුගෑවිලා ගියාද නැද්ද කියලා. බුදුදහම කියන එක දැන් හාමුදුරුවරු නම් නැති වෙලා ගියා කියන බවට සාක්ෂි තියෙනවා. ඔව්. ඊට පස්සේ නැවත ස්ථාපනය වුණේ කොහොමද? ගණින් වහන්සේලාට වෙනකන් ඇවිල්ලා. ඔව් ගණින් වහන්සේලා වෙනකන් ආවයි කියලා කියනවා. ඔව්. නමුත් ධර්මය නැති වුණාද කියන එක ඒක පොඩි ප්‍රශ්නයක්. නෑ ධර්මය නැති වුණයි කියන්නේ ලංකාවේ දහමක් දේශනා කරන්න බැරි වෙන තැනටමපත් වුණානේ. ස්වාමීන් වහන්සේලා නැතුවම ගියානේ. ඒක පිළිගන්න පුළුවන්. ඔව් එතකොට ඊට පස්සේ ලංකාවට මේ මට ඒගොල්ලන්ගේ නම් මතක නෑ ඊට පස්සේ ලංකාවට බුදුදහම අරගෙන එනවනේ පිටරටින් ආයෙ වතාව. ඔව්. ඒ අරගෙන බුදුදහම මේ අරන් ඉන්නේ මේ උපසම්පදාව තමයි අරන්. ඔව් ඒ ඉතින් ඒ ධර්මයේ ගෙනාවගෙන අපි එහෙම කියමු නැත්තම් ඔච්චර ලොකුවට කියන්නේ කිව්වොත් මෙයාට තේරෙන්නේ නෑ ඕක. හරිද? එතකොට මේ ලංකාවට ගෙනල්ලා ඊට පස්සේ බලනවනේ කවුද ඉන්නේ මේක තේරුම් කරවන්න පුළුවන් කියලා. එතකොට මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ බුද්ධිමය තත්ත්වය බලනකොට රජවාසල් වල ඉන්න කට්ටියකනේ සාමාන්‍යයෙන් හොඳට මේ පොතපත කියවීමේ හැකියාව එහෙම තියෙන්නේ. ඊට පස්සේනේ ඇවිල්ලා රජවාසල් වලින් මේ ළමයි අරගෙන ඉවර වෙලා ඒගොල්ලන්ට මෙන්න මේක හදාරන්න දෙන්නේ පොතපත. එහෙම හදාරන්න දුන්නාට පස්සේ මේකට ආයෙ වතාවක් තවත් කට්ටිය එන්න ගත්තනේ. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවත්. එතකොට ඒගොල්ලෝ අතර ප්‍රශ්නයක් ඇති වුණානේ. මේ සාමාන්‍ය ජනතාවයි රජවාසල් වල ඉන්න කට්ටියයි සෙට් වෙන්නේ නැහැ. මේක සෙට් වෙන්නේ නැහැ. මේක විතර අර අපේ තත්ත්වයට ගැලපෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ඔය තල්ලතු පොල්ලතු ආවේ එහෙමනේ. හරිද? එතකොට ඔය මොකද්ද මේ රජමහා විහාරාවේ අන්න රයිට් ඔය රජමහා විහාර ඒ සමහරු තල්ලත්ෙන් යන්නේ සමහරු මුතු කුඩෙන් යන්නේ ඕ ආවේ ඊට පස්සේනේ. හරි? එතකොට දැන් මේ ඔන්න චුට්ටා ඔන්න ওই ටික දැනගනින්. හරිද? ඔන්න මොච්චරයි කියන්නේ මේක කතාව දිග ඇදෙන හින්දා. ඒක අපේ හාමුදුරුවෝ මට කියන්නකෝ බලන්න මෙන්න මේ අපේ චුට්ටා මල්ලිට තේරුම් ගන්නත් එක්ක බුදුදහමට අවතීර්ණ වෙන්න ඕනේ කියන බුද්ධ දේශනාව තියෙන්නේ මොන විදියටද? ඔය චුට්ට අපේ හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරලා බලන්න ඔය පොඩ්ඩක්. ඔව් මේක තමයි මම අහුවේ කල්යාණ මිත්‍ර සේවනයේ විතරද නිර්ණායකයකට තියෙන්නේ කියනද? එහෙමයි බුදුදහම කිව්වම දැන් පිට සම්මුති දහම වෙනයි ලෞකෝත්තර දහම වෙනයි එහෙම අපිට දැන් බුදුදහම කියලා දැන් ඉන්න එකක් තියෙනවනේ. මොකද? දැන් බුදුදහම කියලා හිතාගෙන ඉන්න එකක් තියෙනවනේ. ඔව්. ඒ දහමට පිවිසෙන්න නම් පන්සිල් පද පහ සමාදන් වුණාම බුද්ධයෙක් මේ බෞද්ධයෙක් විදිහට සම්මතය පිළිගන්නවා. ඔව්. සම්මතය නෙමෙයි බුද්ධ වචනේ කොහොමද තියෙන්නේ? අපි සම්මතය පොඩ්ඩක් අයින් කරලා කතා කරමු. රියල් බුද්ධ වචනේ තුල කොහොමද තියෙන්නේ? බුදුදහමට අවතීර්ණ වෙනවා නම් කොහොමද මුලින්ම කරන්න ඕනේ? දැන් කෙනෙක් එනවා රියල් බුද්ධ වචනේ හොයාගෙන මට විමුක්තියක් ඕනේ කියලා රියල් බුද්ධ වචනේ හොයන් යනකොට බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ රියල් බුද්ධ වචනට අනුව මොකද්ද පළවෙනිම පොයින්ට් එක? ඒක ඉතින් සතර සෝතාපට්ටියංග විදිහට සැලකන අරහතර තමයි ගන්න වෙන්නේ නේද? කල්යාණ මිත්‍ර සේවනයේ නෙවෙයිද? ඒක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධම්මවර්ධන ප්‍රතිපදාව. අන්න හරි. එතකොට යෝනිසෝ මනසිකාරය ඊට පස්සේ සද්ධාව ඒ ටිකනේ. හරි. එතකොට චුට්ටා. දැන් උඹ ගියාම බලන්න උඹ නිවැරදි දහම දන්නවනම් උඹ කියයිද මේ සද්ධාවෙන් තමයි මේක පටන් ගන්න ඕනි කියලා? මේ ශ්‍රද්ධාව කියන වචනයක් නැද්ද බුදුහාම? දාන්නත් පුළුවන් මේ මොකද ශ්‍රද්ධාව කියලා වචනයක් නැද්ද කොතනවත් බුදුහාම? ඇයි මේ මොකේද කසීභාරද්වාජ සූත්‍රයේ පටන් ගන්නෙම සද්දා බීජං තපෝ උට්ටි පඤ්ඤාමේ යෝගනංගලං හිරීසා මනෝ යත්තං සතිමේ බාල පාචන. එතකොට ස්වාමීන් වහන්සේගේ තේරුම තොරයි හා යෝග හඳුරන්නේ ශ්‍රද්ධාව පිටවන්න පටන් ගන්න විදිය කියනවද? ඔය ඒක හරි. ඒ වුණත් ශ්‍රද්ධාව පිටවන්න පටන් ගන්න විදිය එතන තියෙනවද? පටන් ගන්න විදිහ කියලා එහෙම විස්තර කරලා නැහැ. ඉතින් අර ශ්‍රද්ධාව තමයි මේ මූලික බීජය කියන එක. ශ්‍රද්ධාව බීජයක් වෙනවා. ශ්‍රද්ධාව දාන්න ඕනේ කියලා දැන් කසීභාරද්වාජ කියන්නේ මේකෙක් නෙමේ ගොවියෙක්නේ. ගොවියයි කියලා කියනකොට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට ගොවියට ගැළපෙන උපමා තමයි අරන් තියෙන්නේ. ගොවියා දන්නේ ගොවි දැනනේ. ඔව්. එතකොට ගොවිතැන දන්න එකාට ගොවිතැනින් කියලා දුන්නා. ඒක තමයි ඌ දන්නේ ඉස්සල්ලාම එහෙනම් මොකද්ද කරන්න ඕනි?
අපි ඉස්සෙල්ලා මේක හා ගන්න ඕනි. ඊට පස්සේ තමයි බීජ වපුරන්න ඕනේ. එතකොට බීජ ශ්‍රද්ධාව. ඔව්. එතකොට දැන් ඒ වපුරලා පැල කරගන්න ඕනේ සද්දා බීජයනේ. එතකොට සද්දා බීජය දෙන්නේ කවුද? ඒක දෙන්නේ බුදුහාමුදුරන්ගේ තමයි ඉතින් ගන්න වෙන්නේ. එතකොට කල්යාණ මිත්‍ර සේවනයේ අංක 1. ඔව් කල්යාණ මිත්‍ර සම්පත්තිය කොහොමදත් එක වෙනවා. ඔව් කල්යාණ මිත්‍රයයි. ඔව් එතකොට දැන් මම අහන්නේ එතකොට සද්ධාව කියන්නේ මම මෙහෙම අහන්නම්කෝ. බුදුරජාණන් වහන්සේ නමක් හෝ මාර්ගඵලලාභියෙක් හෝ වේවා දහම් දේශකෙක් ධර්මදරයෙක් වේවා එයා අනිත් කෙනා තුළ සද්ධාව ඇති වෙන්න දහම් දෙසුම කරනවද නැත්නම් සද්ධාවෙන් එවිල්ලා එයාගෙන් දහම් දෙසුම ගන්නවද? අංක 1 කෝකද? ශ්‍රද්ධාව ඇති වෙන්න තමයි ඉතින් ධර්මයේ දේශනා කරන්නේ. අන්න රයිට් පැහැදිලි. චුට්ට තේරෙනවද? මොකද මේවා වචන අනු පරතෝගෝස. ඒක තමයි ඖෂධ මම ප්‍රවේශයක් ගත්තේ. දාන කතා ප්‍රවේශයක් ගත්තේ ඒකයි. එහෙම කිය අපිට බුදුන් බෙස්ට් එකේ තියන්න බෑ ඉස්සල්ලාම. අපි මිනිස්සු විදියට මේ ලෝකෙට පහළ වුණේ උප්පන්න සාධිකේට බෞද්ධ කියලා දාලා තිබ්බට මේ බුදුන් පිළිගැනීම කියන එක නෙමෙයි තියෙන්නේ. මෙතන තව සාසුන් වහන්සේලා ගොඩක් ඉන්නවා. ඒක වැඩන්නේ ඒක වැඩන්නේ මේ හැමෝම මම ඔබට ප්‍රවේශය කතා නෑ ප්‍රවේශය ඕක නෙමෙයි. ප්‍රවේශය තමයි පළවෙනියටම දැන් ඔය ත්‍රිපිටකයේ තුලත් පැහැදිලිවම තියෙනවා පොතෙත් තියෙනවා. Taman දැන් එන පෘථග්ජනෝ ජාතිය දන්නේ නැහැ. එන පෘථග්ජනෝ ජරාව දන්නේ නැහැ. කියනවා ජාතිය නොදැනීද ජරාව නොදැනීද පළවෙනියටම ගුරුවරයෙකු සොයාගන්න. හරිද? ඔයා දන්නවද අද අපේ ඉන්න ස්වාමීන් වහන්සේලාට කටක් කරලා කියන්න බෑ මේ අපේ හාමුදුරන්ට නෙමෙයි හොඳයි කියන්නේ අපේ හාමුදුරුවෝ අපිත් එක්ක ඉන්නේ. නමුත් අපි එතන අධි කරමු. කටක් කරලා කියන්න බෑ එන්න මං ඉලක්කගතව මාර්ගඵලලාභීන් බිහි කරනවා මාර්ගඵල ආරම්භය මට දහම කියන්න පුළුවන් මට දක්ෂිනාවර්ත පරතෝഘോഷය ලබා දෙන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. අද ඉන්න ස්වාමීන් වහන්සේ විශ්වාසය ගොඩනගා ගන්න කියන්නේ කොහොමද? මොකද? කොහොමද භික්ෂුවක් පිළිබඳව ඖෂධ පිළිබඳව මෙතන මාර්ගඵලලාභී පිළිබඳව මුලින්ම පුතජන භූමියේ ඉන්න මම විශ්වාසයක් ගොඩනගා ගන්නේ. හරි මම ඒකට උත්තර ඔයා මාව මාර්ගඵලයකට ගන්නවා නම් මං ඔයා පිළිබඳව විශ්වාසයක් කොහොමද ගොඩනගා ගන්නේ? මම ඒකට එන්න පොඩ්ඩක් ඉන්න. එතකොට මේ අද ශ්‍රද්ධාවෙන් නෙමෙයිද? නෑ. මුලින්ම උඹ පිළිබඳව ශ්‍රද්ධාවක් නෙමෙයිද මං ඇති කරගත්තේ උත්තේ? ශ්‍රද්ධාව උඹට අකාරවතී හෝ අමූලික හෝ උඹ පිළිබඳව ශ්‍රද්ධාවක් නෙමෙයිද මං ඇති කරගත්තේ? නෑ මම පිළිබඳව උඹට ශ්‍රද්ධාවක් ඇතිලා තියෙනවද? ඈ? ඔයාට ජීවිතේ අද වෙනකන් ශ්‍රද්ධාවක් ඇති වෙලා තියෙනවද නැද්ද? ශ්‍රද්ධාවක් මට මුලින් තිබ්බේ ඔය අකාරවතී අමූලිකා කියලා දෙන බොරු ශ්‍රද්ධාවක් මම හදාගත්තා. දැන් උදාහරණයක් විදිහට මම කියන්නද? ඇත්ත ශ්‍රද්ධාව මොන වගේද ඔයාට තියෙන? පොඩ්ඩක් ඉන්න. මම කියන දේ චුට්ටක් අහන්න සාවධානව. තර්කයක් නෙමෙයි. අවංක කතාවක්. තර්කයක් නෙමෙයි මම අහුවේ ඇත්ත ශ්‍රද්ධාව මොන වගේද ඔයාගේ තියෙන කියලා. ඇත්ත ශ්‍රද්ධාව නොසලෙන එක ඉන්ද්‍රකීලයක් වගේ. සැලෙන්නේ නැති දෙයක්. ඒක ජීවිතේ බෙදින්න ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්නේ. ත්‍රිවිධ රත්නය පිළිබඳව. ෂුවර්. ඉතින් මෙහෙම චුට්ටා මේ අහන්නකෝ. ඔයා දන්නවද නියම සද්ධාව ඇති වෙන්නේ කාටද කියලා? ඔයාලට මම කතාව කරේ චුට්ටක් ඉන්නකෝ නෑ චුට්ටා මෙහෙමයි. ඔයාගේ කතාව නෙමෙයි නෑ චුට්ටා ඔයා පොඩ ඉන්න. මට පොඩ අවස්ථාව දෙන්න. මම ඔයාගේම අරන් කියන්න. හරිද? මම ඔයාගේ වීඩියෝ එකක් අද ෂෙයා කරා. අද ෂෙයා කරේ ඔයා විඥානය පිළිබඳව කතා කරන 아무තු කතාවක් නිසා විද්‍යාත්මක පදනමකුත් එතෙන්ට එකතු කරලා තියෙනවා. නමුත් මම උඹව එක උඩින්ම උඹ මාර්ගඵලලාභී කියලා පිළිගන්න නෑ තාම. හරිද? නමුත් මෙතන මොකද්ද එක තියෙනවා මට දැනලා තියෙනවා. ඒක නිසා මම මුලින්ම උඹ ගැන චූටි ශ්‍රද්ධාවක් ඇති කරගෙන තියෙනවා. විශ්වාසයක් ගොඩ නගාගෙන තියෙනවා. ඒක අමෝලික ශ්‍රද්ධාවක්. ඒක උඹ ඇති කරගත්ත නෙවෙයිද බං? බුදුන් පිළිබඳවත් එහෙම තමයි මම පටන් ගත්තේ. මේ ගමන පටන් ගත්තේ බුදුන් පිළිබඳවත් එහෙම. කොහොමද? ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසයට කියලා කියන්නේ අයියා. ඈ? ධම්මිකයියක් ඉන්නවා. කියලා කියන්නේ අයියා. මහේෂ් අයියේ මේ මම එහෙනම් මෙන්න මේ සාකච්ඡාව මෙතනින් එහාට මහේෂ් අයියට බාර කරනවා. මේ හාමුදුරුවොත් ඉන්නවා ධම්මිකයියක් ඉන්නවා. මම බලාගෙන ඉන්නේ. ඒතකොට මේක මේන්ටේන් කරගෙන ඕගොල්ලෝ මෙහෙවගෙන මේ සාකච්ඡාව ඉස්සරහට කන්ටිනියු කරන්න ඕනේ. මොකද මම නෙමෙයි කතා කරන්න ඕනේ ඕගොල්ලෝයි. මේ ඕගොල්ලෝ කරගෙන යන්න මම බලාගෙන ඉන්නේ. මේ එහෙනම් මෙන්න මෙතන සාකච්ඡාව කරගෙන ටොපික් එකේ තියාගන්න හැමතිස්සෙම. හරි. අපේ හාමුදුරුවනේ මේ ඔබ වහන්සේ මේ මුල් වෙන්න අහන්ත අයියට බලාගෙන අහන්ත අයිය මැදින් පැනලා මේ මෙහෙවල ගන්න. හරි. කතා කරන්න ගන්න. ඒක විශ්වාසයයි ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසයකුයි
කියන දෙයට ඇවිල්ලා තියන්නේ ඇයි? ඒ කියන්නේ ඒක තමයි. දැන් අමුතු දෙයක් මෙතනින් කතා කරනකොට අමුතු සීන් එකක්. ඔයා වුණත් අමුතු සීන් එකක් මෙතන මට ටච් වෙන යම් කිසි දෙයක් ඔබ මෙතන දේශනා කරනවා මම ඔබවත් ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. ඔබ ගුරු කොට සලකන්න ඕ. ඔබ මොකද්ද මෙතනින් එහාට කියාගෙන යන්නේ කියන එක. හරි ඒක තමයි ඒක අමූලික ශ්‍රද්ධාව. ඕ ආකාරයේ ශ්‍රද්ධාව මට වචන දෙක මතක නැහැ. කොහොම හරි අර නිකන් බෝඩ ශ්‍රද්ධාව කියන්නේ ඒක විශ්වාසයක් එහෙමතිව පිළිගන්න ශ්‍රද්ධාව. ඒ කියන්නේ මේ පෙන්ඩි ශ්‍රද්ධාව මචං ශ්‍රද්ධාව පෙන්ඩි ශ්‍රද්ධාව. ඕසදගේ ශ්‍රද්ධාව පෙන්ඩි මම මාතෘකාවේ ඉස්සර අපිත් හිතුව විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියන්නේ කියලා. ඒ වුණාට මේ කරුණු කාරණා පොඩ්ඩක් දැනගන්නකොට ඒක තනිකරම ඔය අනිත් පැත්ත ගැහුවා අපි දැනන් හිටපු එකයි ඇත්ත බුද්ධ දේශනාවයි. මොකක්ද ඇත්ත බුද්ධ දේශනාවේ ශ්‍රද්ධාව කියන්නේ කියලා කියන්න පුළුවන්ද? ශ්‍රද්ධාව කියන්නේ මෙහෙමයි මචං. දැන් කල්යාණ මිත්‍රෙක් අවශ්‍යමයිනේ ගුරුවරයෙක්. කල්යාණ මිත්‍රතා ශ්‍රද්ධා රූපශ්‍රවණ යෝනිසෝ මනසිකාර ශ්‍රද්ධානේ එහෙමනේ එන්නේ. ඒකට ඔය අතර පිළිවෙලට වෙන දෙයක්. එකකට පස්සේ එකක් පත්‍ය වෙලා පච්චුප්පන්න වෙලා එකකට පච්චුප්පන්න වෙලා තමයි වෙන්නේ. දැන් ඔය කියන උඹ කල්යාණ මිත්‍රයා සොයාගන්න කොහොමද මං කල්යාණ මිත්‍රයා සොයාගන්නේ? දැන් උඹ ඵලලාභී කල්යාණ මිත්‍රයෙක් කියන්නේ අනිවාර්යෙන් ඵලලාභී කිය යුතුනේ. මොකක් හරි නේ? ඕසදාරි මහේශරි කල්යාණ මිත්‍රයා අනිවාර්යෙන් ඵලලාභී කිය යුතුයි. එතකොට මම පුතජන භූමියේ ඉන්න මම කොහොමද උඹ කල්යාණ මිත්‍රයෙක් කියලා තෝරගන්නේ? එකපාරට බෑ. එයාගේ දේශනාව එකපාරට බැරි නම් අපි පටන් ගන්න වෙන්නේ අමූලික ශ්‍රද්ධාවෙන් නේද? නෑ ඒත් ඔයාට අමූලික ශ්‍රද්ධාවයි ආකාරවතී ශ්‍රද්ධාවයි ශ්‍රද්ධාවයි කියන තුනම ඔතනදී කතා කරන්න අමාරුයි. ඇයි අමාරු? දැන් මම කතා කරන්නේ ඒක තමයි ශ්‍රද්ධාව වචනයක් හැටියට අරගෙන ඔයා පාවිච්චි කරනවා. ඔකට හරියට නිකන් මෙහෙමයි. කොස්ස මම කියවුවා. කොස්ස කියවලා මම රචනාවක් ලිව්වා කොස්සේ තිබ්බ කරුණු වලින්. හරි. එහෙම කිව්වොත් මොන වගේද? මම පැහැදිලි වුණේ ඒකද? ඔන්න මම ඒ කියන්නේ දැන් ඔයා වචනයක් ගන්නවා හරිද? වචනයක් අරගෙන දැන් ඉදලා කියන වචනේ අරගෙන ඔයා පොතක් කියවපු කතාවක් කියනවා. ඉදලා මම අරගෙන කියවුවා. ඉදලා හරි ලස්සන නව කතාවක්. ඉදලේ හිටියා උකුල් නුවන් කියලා දෙන්නෙක්. කොහොම කියලා කිව්වොත් ඉදලා කියන එක එතනට ගැලපෙන්නේ නැහැ නේ බං. ඒ කියන්නේ ඉදලා පොතෙන් කියවට ඉදලා දකින්න නැහැ කියන දේද කියන්නේ? නෑ ඒ පොත වෙනුවටනේ ඉදලා කියන වචනේ මම දැම්මේ. මෙන්න මම හත් ධර්මයට අවතීර්ණ වෙන විදිහ දානවා ස්ක්‍රීන්ෂොට් එකක් බලන්න. ඔන්න පිළිවෙල. ඉතින් මං ගෙනාපු අභියෝගයට උඹලා උත්තර දුන්නේ නැහැ නේ. කොළු වුණා මිසක. මොකද්ද බං? මොකද්ද අභියෝගය? අභියෝගය කියන්නේ උඹලා කියන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් තමයි මේ ප්‍රවේශය ගන්න. මම අහනවා මේ ප්‍රවේශය ගන්න කල්යාණ මිත්‍රයෙක්ගෙන් නම් කල්යාණ මිත්‍රය කොහොමද හොයාගන්නේ කියන එක. හරි ඔයා කල්යාණ මිත්‍රයව හොයාගන්නේ ශ්‍රද්ධාවෙන් කියලා ඔයා කියන්නේ. ඔව්. ඒක කොහොමද වෙන්නේ? ඒක අමූලික ශ්‍රද්ධාවකින් පටන් ගන්නනේ. එතකොට ඔයාට දැන් අවුරුදු පෙන්ඩින් මචං. ඔව් හරි මචං උඹට දැන් අවුරුදු 30 ගණක් විතර ඇතිනේ. එතකොට අවුරුදු 30 ගණනකට ඔබ ඔය පෙන්ඩින් ප්‍රඥාව ඔබ කියන පෙන්ඩින් ප්‍රඥාවෙන් ඔබ ධර්මයේ සද්ධර්මයේ තාම හම්බෙලා නෑ උඹට. එතකොට උඹේ පෙන්ඩින් එක කවද වෙනකන් යනවද? ඒ උඹේ නෑ කියන්නේ මං කියනෝනේ පෙන්ඩින් එක මගේ ඉවර වෙලා කියලා දැන් සක්සස්ෆුල් කියලා. ඒ කවුරු හම්බුන්නේ නිසාද? කවුරු හම්බුනේ නිසාද එහෙම උනේ? ඔව් කල්යාණ මිත්‍රයෙක් හම්බුන නිසා. කවුද කල්යාණ මිත්‍රයා? කල්යාණ මිත්‍රේ මං හිතනවා එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් හිටියා කියලා. බුදුන් රේණුකාණේ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේ බුදුන් ඔයාට හම්බුන්නේ නැහැ. රේණුකාණේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ ඔයා හම්බුන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන්නම මේ අපවත් වෙලා පිරිනිවන් පාලා. ඔව් නමුත් උන්වහන්සේලා දේශ දහම තියෙනවානේ.
නෑ කල්යාණ දේශේ දාම ගත්තාරුඩ කරලා තියෙනවනේ. කල්යාණ දාම ගත්තාරුඩ සම්බුදාද නැද්ද? එයාලා කියන එක සද්ධර්මයේ කියන මොනට මොන පිටලා කන්ටක කරන්න පුළුවන් පුද්ගලයෙක්ව හම්බ වෙන්න ඕනේ. ඒ පුද්ගලයා තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. චුට්ටා කන්ටක විය යුතුයි කියන එක විද්‍යාත්මක පදනම මොකද? චුට්ටා මේ හපංකෝ මෙන්න මෙහෙමයි හරිද මචං පරතෝ ഘോഷක ප්‍රත්‍යක් කියන එක අනිවාර්යයෙන්ම සද්ධාාවක් ඉපදීමට මුල් විය යුතුයි. ඒක ඇහෙන් බලලා හරියන්නේ නැහැ. ඒක කනෙන්ම තමයි යන්න ඕන. කනෙන් යන්න ඕන වෙන හේතුව කොහොමද? මොකක්ද ඒකට විද්‍යාත්මක පදනම? මොකද්ද කණෙන් යන කණයි ඇසයි අතර තියෙන වෙනස මොකක්ද? දෙකම ඉන්ද්‍රියයන් දෙකක්, දෙකම සංවේදන මාධ්‍යයන් දෙකක්. හරි මම පෙන්නන්න. ඔහොම හරි ඉන්න. අපි ඕකට අද මහේෂයට අවස්ථාව දෙමු. මෙන්න මේ විදිහට මහේෂ අයියේ. වේව් සහ පාටිකල් ඩුවැලිටි කියන එක දන්නව නේද ඔයා දැන්? රයිට්. එතකොට අපේ ඇස්වල සහ ශරීරයට අදාළව පොට්ටබ්බ කියලා අපි එකට කියනවා සහ චක්කු කියනවා. ඒකට කියනවා රංජනං රමණීයං කියලා. මෙන්න මේ ඇහත් මෙන්න මේ කාම ගුණයන් වලට අදාළව ඇහත් පොට්ටබ්බයක් කියන එක දෙකකින් පෙන්නනවා. එතකොට ඇහැ වෙනම මොකද? ඊට පස්සේ කන, නාසය, දිව, ශරීරය කියන ඒවා එකක් කරලා මෙන්න මේක ඩුවැලිටි එක පෙන්නනවා. බුදුහාමුදුරු ප ဋ ාණිය තුල. හරි? දන්නේ නේද ඔය ගැන? නෑ. ප ဋ ාණිය තුල ඔන්න චුට්ට අහගෙන ඉන්න. හරිද? මේ ඔන්න අද පළවෙනි වතාවට තමයි මේ මේවා ටික දාන්නේ එළියට. බුදුරජාණන් වහන්සේ හරි අපේ ඇහැට අදාළව රංජනං රමණීයං කියලා මට අජන්තං රංජනං රමණීයං කියලා තමයි ඔක පෙන්නන්නේ. හරිද? ඇහැට අදාළව එකක් වර්ග කරනවා. හරිද? ඊට පස්සේ ශරීරයට අදාළව පොට්ටබ්බ කියලා. ඒ කියන්නේ ආපෝ කියන එක ගලවලා තේජෝ, පඨවි, ඕජා කියන මේ තුන එකට එකතු කරලා ඉවර වෙලා පොට්ටබ්බේ කියලා හංගවලා ඊට පස්සේ මෙන්න මෙතන තව එකක් පෙන්වනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අර පාටිකල් තත්වය සහ මේ වේව් එක කියලා බුදුරජාණන් වහන්සේ මේ දිවිතාවය දුති කියලා මම අපි අද කතා කරේ දුති කියන එක පෙන්වන්නේ. දැන් මට එතකොට ඔයා නිකන් අපේ ඉන්න කට්ටියට පුළුවන් සහයෝගය දෙන්න. මේකෙක් ඔයාලා කියන්න බලන්න වේව් එක කොහමද? මේ වේව් එක කෝකද? එතකොට පාටිකල් එක මොකද්ද? එතකොට අර ඇසට අදාළව පෙන්වන එක වේව් එකද? නැත්නම් පාටිකල් එකද? පොට්ටබ්බේට අදාළව පෙන්වන එක පාටිකල් එකද? වේව් එකද? ඒකට අදාළව ගත්තා නම් ඔය ප්‍රශ්නෙට උත්තරේ එනවා. ඔය චුට්ට අහපු ප්‍රශ්නෙට. දිවංගයියේ මට හිතෙන්නේ ඇහැ වේව් එක කියලා. ඇහැට අදාළ සංඥා ටික වේව් එක කියලා මට හිතෙන්නේ. මචං චුට්ටක් ඔය ඉංග්‍රීසි වචන දෙක තුනක් පොඩ්ඩක් අයින් කරලා සිංහල වචන ටිකක් දාපන් මචං. මම එච්චර ඉංග්‍රීසි දන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාව සමා වෙන්න. හරි. ඔය දිවංගයියේ කියන්න බලන්න. මොකක්ද මට ඒක හිත තේරුන්නේ නැහැ. මම අහගෙන ඉන්නේ ෂේප්. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ දැන් මේ අද හවස මහේෂ් අයියත් එක්ක ගිය සාකච්ඡාවක් මම අර අලුත් කමටහන් වගේ මේ දෙන්න ගත්තනේ. රයිට්. එතකොට මේ ඕකේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක් තිවංකයි. අපේ දැන් අපිට අභිධර්මයේ දේශනා කළේ කාටද? රයිට්. අභිධර්මයේ දේශනා කරේ දෙවියන්ට. හරිද? එතකොට අපි දල වශයෙන් අපි අයිඩියා එකක් ගමු මෙන්න මේ විදිහට. මනුෂ්‍ය තලයේ තුල අවුරුදු 30000ක් දේව තලයේ තුල එක දවසක් වේ. හරි. එතකොට දැන් හිතන්න මෙන්න මේ විදිහට. මනුෂ්‍ය තලයේ තුල දැන් මේ මම දල වශයෙන් ගත්තේ හොඳේ. අපි ඉලක්ක හරි ඉලක්කම් දාගමු. අපි ගමු. එතකොට මනුෂ්‍ය තලයේ තුල අවුරුදු 30000ක් පුරාවට කරලා පර්යේෂණයක් කරලා සාර්ථක කරගන්න රිසල්ට් එකක් හම්බ වෙන පර්යේෂණයක් තිබෙනවා නම් ඒ පර්යේෂණය දේව තලයකට ගිහිල්ලා එක දවසක් තුල සක්සස් කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. බැරිද? දැන් හිතන්නකෝ දැන් මනුෂ්‍ය තලයේ තුල පර්යේෂණයක් කරන්න දැන් මෙහෙම හිතන්නකෝ මනුෂ්‍ය තලයේ තුල අවුරුදු 30000ක් යනවා පර්යේෂණයක් සාර්ථක කරගන්න. හරිද? එතකොට ඒ පර්යේෂණයම දැන් ඒ පර්යේෂණ හරියටම කරන්න ඕන විදිහක් දන්න ඔක්කොම දන්න මේක කම්ප්ලීට් කරලා ඉවර වෙන්න අවුරුදු 30000ක් යනවා.
එතකොට ඒ පරිශ්‍රණයම අපි දේවතාලයකට ගිහිල්ලා කළොත් එහෙම එක දවසින් අපිට ඒක ඉවර කරන්න පුළුවන්ද බැරිද? ඒක මට ඔය කාලය සහ මේ ඒ කාලීය වේගය සහ ඔය ගාලී ගතවීම ගැන මට මොංගල අදහසක් තියෙනවා. මගේ අදහස විදිහට බෑ. ඒ කියන තර්ක කරන්න තේරුම්න්නේ. මොකක්ද ඔයාගේ අදහස විදිහට බැරි? හරි මම මේ අදහස විදිහට බෑ. ඇයි බැරි? මම කාලේ වනින්නේ අපි මනිමුකෝ හෘද ස්පන්දන වලින් කියලා. නෑ හෘද ස්පන්දන මට ෂණ වලින් අරම්මන ඒ කියන්නේ කිසි තේරුමක් නැහැ නේ. ෂණ ඕනේ නෑ. මම ටයිමින් එක ගන්නෙ මම විනාඩි සප්පර පැය වලින් ගන්නෙත් නෑ. මම ගන්නෙ හෘද ස්පන්දන වලින් තමයි ටයිමින් එක. මොකද මේ අපි මේ කායනේ මේ කායනේ කොහේ කියත් තියෙන්නේ. නෑ වැරදි කවුරුන් කියන්නේ ඔය මට තේරෙන්නේ නෑ. වැරදි. හරි මම ඒක කියන්න. ඔන්න අහගන්න. හරිද? අපිට ඕකට කියන්නේ බුදුහාමුදුරුවෝ මේ දිව්‍ය සෝත දිව්‍ය චක්කු ඕනේ කියන එක තමයි පණිවිඩය. ඒ කියන්නේ අභිධර්මයේ දේශනා කරේ දෙවියන්ට. එතකොට දෙවියෝ කියන්නේ හරි ස්පීඩ් මිනිස්සු. හරිද? මෙන්න මේ දෙවියෝ කියන එකේදී පෙන්වලා දෙන එතෙන්දි දෙන උපමාව අසුරෙන් මෙන්න මේ පෙන්වන තාක්ෂණික කොටස තමයි දෙවියෝ කියන්නේ ගොඩක් ස්පීඩ් ශක්ති විශේෂය. රයිට්? එතකොට මනුෂ්‍ය තලය තුල අවුරුදු 30000ක් යම් කිසි දෙයක් ප්‍රගුණ කරන්න කාලය ගත වෙනවා නම් දේවතලයේදී අර වගේ ස්පීඩ් එකක් තියෙනවා නම් මනුෂ්‍ය තලය තුල මනුෂ්‍ය සත්වයා තුල මෙන්න මේ දිව්‍ය සෝත දිව්‍ය චක්කු උපදව ගත්තොලින් එහෙම මේ ප්‍රොසෙසින් එක ඊටමත් වේගයෙන් ගන්න පුළුවන් හින්දා ධාරණ ශක්තිය වැඩි වෙනවා. රයිට්? ඔන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ දුන්න පණිවිඩය. ඕක තවත් සූත්‍ර වලට අරගෙන ගිහිල්ලා බලවම තවත් ලස්සන ටැලි වෙනවා. අපි ගමු දරඇඳි මිනිසා දාරුචීරිය. එතකොට අපි මේ දාරුචීරිය මේ සූත්‍රය කියවනකොටම දාරුචීරිය රහත්යයි උපකල්පනය කරලා දාගෙන හිටපු කෙනෙක්. එතකොට යා ළඟට වඩින්නේ කවුද? එහෙම නැත්නම් යා ළඟට එන්නේ කවුද? එන්නේ බ්‍රහ්මයෙක්. එතකොට දෙවියන්ට වඩා බ්‍රහ්මයන්ගේ ආයුව වැඩි කියලා තමයි පෙන්වන්නේ. හරිද? ඒ කියන්නේ හරියට ඒක ඇවිල්ලා මනුෂ්‍ය තලයේ තුල අවුරුදු 30000ක් දේව තලයේ තුල එක දවසක් වන අතර බ්‍රහ්ම තලයේ තුල තප්පරයකින්. right තප්පරයක්. එතකොට දාරුචීරිය ළඟට බ්‍රහ්මයෙක් එන එක තුලින් බුදුරජාණන් වහන්සේ පණිවිඩය දීලා තියෙනවා. මොකද්ද? දාරුචීරියට බ්‍රහ්මයෙක් කතා කරන එක ධාරණය කරගන්න හැකියාව තියෙනවා නම් එයාගේ ඩිවයිස් බ්‍රහ්ම තත්වයේදී ඊටාත්ම අතිශය සුපර් විදිහට තියෙන මේ ඩිවයිස් ටිකක් තමයි තියෙන්නේ. හරිද? ඔන්න එතනින් මේ පණිවිඩය දීලා තියෙනවා. එතකොට ඒ කරලා බුදුරජාණන් වහන්සේ දාරුචීරියට වචනෙන් දෙකෙන් තුනෙන් ගහනවා. ගහුවම එයාට මේක ධාරණය වෙනවා. රයිට්? එතකොට දීලා තියෙන පණිවිඩය තමයි අනිත් පණිවිඩය තමයි දාරුචීරිය තමයි මගේ සසුනේ ඉක්මනින්ම දහම මේ දහම වටහාගත්තු තන අග්‍ර කෙනා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ නම් කරනවා. මේ සූත්‍ර ටැලි වෙන විදිහ බලන්න. හරිද? එතකොට මේකෙන් කියලා දෙන ස්පීඩ් එකක් ඕනේ අපිට. ඒ ස්පීඩ් එක නැතුව අභිධර්මයේ හෝ වේවා බුද්ධ දේශනාව හෝ වේවා මේක කරන්න බෑ. කියන පණිවිඩය තමයි එතනදී මේ දීලා තියෙන්නේ. තේරුණාද මම කියපු කතාව? හරි? හෙලෝ කාට හරි ප්‍රශ්න තියෙනවද? තේරුන්නේ නැද්ද? ලහන්දයි. සද්දේ චුට්ටා. මට එන්නෝනේ අර කන්ටනේ වීම කියන දණ්ඩ තමයි. හරි. මම මේ කියපු ටික තේරුණාද? බර වැඩිද බං මේ වගේ දේකුත්? දැන් ඒ ටික හරි ඒ කියන්නේ විශේෂ ඔය කියන දිව්‍ය තල පිළිබඳව නම් මට ගෝචර නැහැ. නමුත් මනුෂ්‍ය ලෝකයේ තුල තමයි දිව්‍ය ඥානය හැකියාව. ඔව්. ඒ කියන්නේ ශ්‍රවණ ශක්තිය ගන්න පුළුවන් කියන හැකියාව. නෑ ශක්තිය ගන්න නෙමෙයි. ශක්තිය ගන්න මෙහෙම හිතන්නකෝ. දැන් හිතන්න ඔයා දන්නවනේ ෆෝන් දන්නවනේ ඔයා පාවිච්චි කරනවනේ. ඔය ෆෝන් වල තියෙනවනේ RAM එක වැඩි ඒවා. හරි ස්ටෝරේජ් එක වැඩි ඒවා තියෙනව නේද? එතකොට ඒ කැපැසිටි වැඩි එක. ඒ වගේ කාර්යක්ෂමතාවය වැඩි නේද? එතකොට මෙන්න මේ වගේ මොකද? ඒ වගේ දැන් ඔය අර්ථවත් කරේ දාරුචියට මේ සීන් එක තිබ්බා කියන්නේ. එතකොට අපිට මේ බුදුදහම තුල තියෙන මෙන්න මේ බුද්ධ දේශනාව රන් කරව ගන්න. දැන් අපි ගත්තා ඉතින් අභිධර්මයේ කියන සොෆ්ට්වෙයාර් එකක් නම් මෙන්න මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් රන් වෙන්න නම් ඒකට කාර්යක්ෂමතාවයක් ඇති CPU එකක් තියෙනවා. එහෙම නැත්නම් මැෂින් එකක් තියෙනවා. එහෙම නැත්නම් ෆෝන් එකක් තියෙනවා. ෆෝන් එකේ හැම දෙයක්ම කාර්යක්ෂම වෙලා තියෙනවා. එහෙම කාර්යක්ෂමතාවය නැතිනම් මොකද වෙන්නේ?
ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැහැ. ඒක බුද්ධ දේශනාව තුළ වෙනම පාටිකර්ම තියෙනවා. මෙන්න මේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. එහෙම කාර්යක්ෂමතාවයන් වැඩි කරගෙන දිව්‍ය සෝත දිව්‍ය චක්කු උපදවගෙන තමයි මේ බුදුදහමට අවතීර්ණ වෙන්නේ. ඒක කරගෙන යන්නේ. ඒවට වෙනමම පාත් තියෙනවා. ඕවා ගැන අද කවුරුත් කතා කරන්න දන්නේ නැහැ, කියන්න දන්නේ නැහැ. ඒ වගේ දිව්‍ය සෝත දිව්‍ය චක්කු උපදවන්න දන්නේ නැහැ. ඒක නිසා ඒව බැහැර කරනවා. ඒව නැති නිසා තමයි බුදුදහම වැටහෙන්නේ නැත්තේ ඇත්ත කතාව. හරි මේවා අභියෝගයට ලක් කරන්න පුළුවන් මේ කතා නෙමෙයි. මේවා ත්‍රිපිටකයත් මේ මම කියන එක ඒකාන්තයෙන්ම සඳහන් මේ පොතේ තියෙනවා. මේ කියපු කතාව. හරිද? එතකොට අපි මේ බුදුදහම වටහා ගන්න යනකොට මෙන්න මේ වගේ අපේ ප්‍රොසෙසින් එකත් අපි වැඩි කරගන්නේ නැතිනම් අපිට කවදාවත් මේකෙන් ප්‍රතිඵල ගන්නවත් ඒව කරන්න බෑ. අන්න ඒකට තමයි කියන්නේ ගුරුවරයෙක් ඕනේ කියලා. ගුරුවරයා මේ හැමදේම බැලන්ස් කරලා කරන්නේ. අපිට මේ කෙනෙකුට ඔහේ නිකන් මේ උදාහරණය වෙනවා ඇහුවම හොයාගන්න පුළුවන් මේ බට තේරුණා කියලා කියනවනම් ඒක ධාර පක්ෂයක්. බුදුදහම තුල එහෙම එකක් නැහැ. මේ මම කියපු මෙන්න මේ සාධකය මම මේ කියපු දේවල් ටික පොතේ අන්තර්ගතයි. නමුත් ඒක එළියට දාන්නේ නැහැ. දාන්නේ නැත්තේ හේතුව තමයි අනිත් අයට මෙන්න මේ දේවල් කරන්න සමර්ථ නැහැ. සමර්ථ නැති දෙයක් නිකන් ඔහේ කියන්න ගියාම මේකට ලැබෙන්නා වූ ලාභ සත්කාර ටික පෞද්ගලික සුඛ විහරණය සඳහා තියෙනා වූ දේවල් ටික නැතුව යනවා. ඒ නිසා ඒක කියන්න දන්නේ නැහැ. කියන්නේ නැහැ. හංගනවා. එතකොට මචං මෙන්න මේ පරතෝ ഘോഷාවන් කියලා කියන්නේත් අපි ටොපික් එක දෙමු. පරතෝ ഘോഷාවන් කියලා කියන්නේත් මෙන්න මේ වගේ ඔයාලගේ ස්කන්ධ ධාතු ආයතනන් වලට කතා කරලා ඒගොල්ලන් පිහිටලා තියෙන ඉරියව් වෙනස් කරලා ඒ ඉරියව් නිසි ඉරියව් වලට අරගෙන එන්නේ ඒ විදිහට ඕගොල්ලන්ගේ පද්ධතිය ඩෙවලොප් කරන එකක්. එහෙම ඩෙවලොප් කරලා තමයි ඕගොල්ලන්ට ධාරණයට එන්නේ. දැන් ඕගොල්ලෝ හිතනවා නම් ඕගොල්ලන්ට මේ කණෙන් ඇහුණා ඇතුලෙන් ගිහිල්ලා ඉවරලා උඩට ආවයි කියලා ඔයාලට ප්‍රතිලෝමී දක්ෂිනාවර්ත ශක්තිය එහෙම ඇතුලට යන්නේ නැහැ. අපි පරතෝ ഘോഷාව දෙනකොට කනට වැටිලා කන හරහා මොන ආයතනයටද යන්නේ? ආයතන වලින් එද ඔයාලා තුල දින්නේ ඡන්ද රාගය. එතකොට මෙන්න මේ ඡන්ද රාගයෙන් මොකද්ද වෙන්නේ? දැන් හරියට ඕක මේ වගේ. හිතන්නකෝ දැන් ඔන්න චුට්ටා කියන කෙනා ඉන්නවා සූර්යා කියන තැන ඉන්නේ චුට්ටා. හරිද? එතකොට චුට්ටා ළඟට මට තොරතුරක් එවන්න ඕනේ. මම ඉන්නේ කුයිප බෙල්ට් එක හරිය. ඒ කියන්නේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ එහා කොනේ. දැන් මම ඔයාට එවනවා ග්‍රාහකයක් වගේ එක මෙන්න මේ දක්ෂිනාවර්ත තොරතුර. දැන් මොකද වෙන්නේ? මෙයා ඇවිල්ලා ඔහොම කක්ෂ ටික පන්නගෙන එයාගේ ටාගට් එකට එනකොට බ්‍රහස්පතිගේ ගුරුත්වය දිනනවා. එතකොට බ්‍රහස්පතිගේ තියෙන ගුරුත්වය හරියට ඡන්ද බලය වගේ අපි පෙන්වුවොතින් එහෙම මේ ඡන්ද බලය නිසා අර ග්‍රාහකයේ තියෙනා වූ මම එවන ග්‍රාහකයක් ගන්නකො ඒකේ ඡන්ද රාගය තියෙනවා නම් මේ ඡන්ද රාගය එකතු වෙලා මෙන්න මේ බ්‍රහස්පතිගේ අධික ගුරුත්වාකර්ෂණය විසින් අර මේ උල්කාව කියව ගන්නවා. ඒ ග්‍රාහකයේ කියව ගන්නවා. කියුණාට පස්සේ මොකද වෙන්නේ? යාවට කක්ෂගත කරගන්නවා. තේරුණාද? එතකොට මම එවන ශක්තිය මෙන්න මේවා වලින් මෙන්න මේ දැන් බ්‍රහස්පති සෙනසුරු පෘථිවි එතකොට ඔය හැම දෙයක්ම පන්නලා ඔයා ළඟට යන්නේ. අන්න ඒ වගේ මෙන්න මේ දක්ෂිනාවර්තය කියන එකත් මම එවනකොට ඒ කියන්නේ මෙන්න මේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය දෙන මේ මේ දක්ෂිනාවර්ත දහම් දරය. හරිද? එතකොට මෙන්න මේක න එවනකොටත් මෙයා අර චුට්ටා කියන පුද්ගලයාගේ පද්ධතිය දැනගෙන ඒ පද්ධතියට කතා කරමින් තමයි එවන්නේ. එහෙම ආවට ගියාට පරතෝ ഘോഷය දෙන්න බෑ. හරි මේ විදිහට තමයි ඕගොල්ලන් තුළට ප්‍රතිලෝමයේ ගමන් කරවන්නේ. ඉතින් ඒ වගේ අපි තමයි දන්නේ ඒක කරන කෙනා තමයි දන්නේ කොහොමද ඒක කරන්න කියලා. ඒ පුද්ගලයාගේ ටයිමින් බලලා ටයිමින් වල පිහිටවලා. හරි. දැන් මොකද? දැන් ඕකට හොඳම උදාහරණය තමයි ආයේ දාරුචීරිය. දැන් කියනනේ පද 8යි 2යි 3යි කිව්වේ කියලා. දාරුචීරිය බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න එනකොට බුදුරජාණන් වහන්සේ දෙවරක් ප්‍රතික්ෂේප කරනවා. තාම මෙයාගේ ඉන්ද්‍රිය වර්ධනය වෙලා නැහැ කියලා. තව මෙයාට වර්ධනය වෙන්න ඕන කියලා සූත්‍රය කියවලා බලන්න. හරි. එන්නේ ඉතින් ඒ ඇවිල්ලා හරි ටයිමින් එනකන් එහෙම කරන්නේ. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි පරතෝ ഘോഷාව කියලා කියන්නේ. ගුරුවරයෙක් නැතුව කවදාවත් බුදුදහමෙන් ප්‍රතිඵල ගන්න බෑ. මේ වගේ දේවල් කියන්න දන්නෙත් නෑ. මේ වගේ දේවල් ගැන අනිත් අය ඕගොල්ලන්ට කියන්නෙත් නෑ. අර ඉලක්කගතව මාර්ගඵලලාභී නරබයා දේශනා කරනවා කියලා කියන්නේ කරන්න පුළුවන් හින්දා. කරන විදිහ දන්න හින්දා. ඉතින් ඔන්න ඔහොම දෙයක් තමයි තියෙන්නේ චුට්ටා. ඉතින් ඒක තමයි කියන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ අංක 1 සහ කල්යාණ මිත්‍ර සේවනය දීර්ඝ කාලීනව කරන්න ඕනේ. හරි. ඔන්න ඔහොම තමයි මේ බුද්ධ දේශනාව තියෙන. තව පරතෝ ഘോഷ සම්බන්ධව ගොඩක් තොරතුරු තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා. අපි හිමීට කතා කරගෙන යමු. එහෙනම් ඔන්න අවස්ථාව දුන්නා. මං කියපු දේවල් සම්බන්ධව ගැටලු තියෙනවද කාට හරි? නැද්ද ධම්මිකයියේ?
ඕ අපිට මේක මේක් අපිට මේක ගන්න. මේක් නෑ රොෂා තේරුණානේ එලකිරි හරි එලකිරි මහේෂ් හරි අර ඕගොල්ලෝ කතා කරගෙන යන්න රොෂාන් පටන් ගන්න දේශනාව රොෂාන් ගියවන් ඕ පටන් ගන්න දේශනාව ඔය චුට්ටා මොකෝ මයියත් හොඳයි අවුලක් නැහැ අවුලක් නෑ ඉන්නවා දැන් ශ්‍රද්ධාව තේරුණාද තේරුන්නේ නැහැ ශ්‍රද්ධාව මගේ කියන්න හරි හිටියද ඔය ශිරාන් පොඩ්ඩක් ඉන්නකෝ අපි චුට්ටා පොඩ්ඩක් ටකල් කරමු මේ ශිරාන් වෙනව මහේෂයා ටකල් කරගෙන යනවනේ ඔය චුට්ටා මොනවද ගැටලු තියෙන්නේ මහේෂයාට ගහන්න මහේෂයා තේරුන්නේ අර මේ කියලා මොනවද තියෙනවා නම් අහන්න මහේෂයාට සාකච්ඡා දීලා තියෙන්නේ ඒ සම්බන්ධව අවුලක් නැහැ ඒතකොට ශ්‍රද්ධාව කියන එක දැන් කල්යාණ මිත්‍ර සේවනයයි ශ්‍රද්ධාවයි කොහොමද එන්නේ කියන එක තේරෙනවද ඔය චුට්ටා මම උඹට දැන් පොඩි දෙයක් අහන්නද උඹ ඇහුවා නේද දැන් මගෙන් පෙර නොඇසූ නොවිරු දහම නැද්ද ඇහුවා ඒ ඇති වෙන කවුරුත් මීට කලින් මම ඔය කතාව මම අහලා නැති නිසා මම කියනවා පෙරනෝසු දෙයක් අහලා මේ අද කිසිම දේශනාවක මෙන්න මේක කියන්න දන්නේ නැහැ මේ මම මේ කියපු ටික මගෙන් පස්සේ අද මම කලින් වතාවට දේවල් කිව්වා දැන් හරි එතකොට මේ දේ මම මේ කිව්වට පස්සේ තමයි ආලෝකේ අපි මේක කිව්වට පස්සේ තමයි තව කෙනෙක් මේක කියන්න දන්නේ මේ ඕන YouTube වල අර එහෙම ඕන තරම් බලන්න මේක මේ විදිහට කියන්න දන්නේ නැහැ කවුරුත් මෙන්න මේක විදිහට මේ විදිහට දෙයක් කියලාත් නැහැ හරි මේ පළවෙනි වතාවට තමයි අපි තමයි මේ වගේ වෙලියට දාන්නේ මේවා පොතේ තියෙනවා හැබැයි පොතේ දෙපා තියෙනවා සූත්‍ර බලමු ඔය තිබං කයිලා මහේෂ් එල්ලලා හන්තයිලා ධම්මික අයියලා රොෂාන්ලා ඇදලා දායි හරි ශිරානු සපෝට් එකක් දෙයි උවට මොනවා හරි හරි ඉතින් අර පෙර නොවැසුණු උරු දෙයක් ඇහුවනම් එච්චරයි කියන්නේ මේව කොහෙවත් නැහැ පුළුවන් නම් මේව පෙන්නහන්කෝ කියලා තියෙනවා මෙහෙමයි කියලා නෑ අද කවුරුත් මේව කතා වෙන්නේ නැහැ මේව දන්නේ නැහැ හරි ඕමයිෂා කතා කරගෙන යන්න ඔව් වන්දල කියන්නේ දැන් මත මේව අර මං කලින් දැන් ඇහෙනවද ඔව් කියමන් තමයි දැන් ශාස්ත්‍රූවරයා කවුද බුදුරජාණන් වහන්සේ දැන් අපි ඕනම මිනිස්සෙක් මලපාන පූජා කරන්නේ පහන පත්තු කරන්නේ ගාතාවක් කියලා වදින්නේ විශ්වාසයක් තියෙනවා බුදුහාමුදුරුවෝ ගැන කෙලෙස් ඔක්කොම මේ නැති කරලා මෙයා තමයි අවබෝධයටපත් වුනේ ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් ගොඩනැගිලා තියෙන නිසා ඔක්කොමලා පානපත්තු කරගෙන එහෙම එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඒ විශ්වාසයේ මත ධම්මිකයි නිකන් භක්තිය කිව්වත් හරිනේ ඔකට නිකන් භක්තිය සහ ඕනවට වඩා යන එක අන්ත භක්තිය ඒක පැහැදීමක් කියන එකක් භක්තිය එන්නේ මේ අර මේ භක්තිය එන්නේ දේවාලකාරයි භක්තිය එන්නේ දේවාලකාරයි මේක නිකන් අර භක්තිය කියලා කියන්න බෑ මේක පැහැදීමකට කියන වචනය මොකද්ද ඒකට හොඳ වචනයක් තියෙනවා පැහැදීම මේ වගේ දෙයක් නේද නිකන් අර විශ්වාසයක් තමයි ඕකට හරි කියන් යන්නකෝ ඔය ඉතින් ඔව් දැන් අපි වචනේ තක්ගාලා ඒකට කියන්න මේ එතකොට ඒ පිළිබඳව ඒ දේශනා කරපු ධර්මය නම් ඉතින් කල්යාණ මිත්‍ර සේවනයෙන් ඇයිලා ඒක පිළිපන්න වෙන්න ඕන මාර්ගඵල පිණිස එතකොට එනවා අර විශ්වාසයට කියන එකට වැඩිය එකක් ඊපස්සේ අර ආකාරවතී සද්ධාව කියලා කියන්නේ කල්යාණ මිත්‍ර සේවනය නිසා සද්ධර්ම ශ්‍රවණයත් නිසා නුවණින් විමසන කම නිසා ආකාරවතී සද්ධාව කියන එක එනවා අර සෝවාන් ඵලයට පසුව ප්‍රශ්නේ මේ තියෙන්නේ වෙන්නලා ඔය චුට්ටක් මේ කවුද ඕසාවතී ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසයක් වගේ දෙයක් කියලාද ඔයාලට හිතෙන්නේ
සැදැහැවතුන් වචනේ සැදැහැවතුන් ඔය අර පැහැදීම මල් පහන් සුවඳ දුම් පූජා කරන කට්ටියනේ පැහැදීම සදහවතුන් වචනේ සැදැහැවතුන් තියෙන්නේ අර විශ්වාසය මත. ඒකට කියන්නේ සැදැහැවතුන්. ඔව් ශ්‍රද්ධාව කියන එකට ඔයාලට හිතෙන්නේ මොන වගේ දෙයක්ද වචනේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ පැහැදීම මත ඒකට අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ. අමූලිකා ශ්‍රද්ධාව සතර පහෙන් ඈතර වෙලා නැහැ. සතර පහෙන් ඈතර වෙන්නේ ආකාරති ශ්‍රද්ධාව කියලායි පනවල තියෙන්නේ පිළිමිත. අචලා අචල ශ්‍රද්ධාව. ඒක අචල ශ්‍රද්ධාව. මේකනේ අමූලිකා ශ්‍රද්ධාව තියෙනවා, ආකාරවතී ශ්‍රද්ධාව තියෙනවා, අචල ශ්‍රද්ධාව තියෙනවා. තව ශ්‍රද්ධාවේ අචල ශ්‍රද්ධාව කිය කොටක් කවුරුත් කියනවා ශ්‍රද්ධාවේ. නමුත් කමන්නේ ඔය තුනේ යන්න පස්සේ අපි ඩිවර්ට් වෙමු. උස්තකින්නේ අර සදාවතුන් ඉන්න තැන චුට්ට දැන් අර ඉස්සෙල්ලා පැහැදිලි කරේ. ඒක ඉතින් ඕන අර බෞද්ධ කියන පෙළපත් නාමය එනවනේ අර ඒක ඇවිල්ලා හරි පින්ක මේ පිනත පහළ වෙච්ච එකක් නේ බෞද්ධකම පරම්පරාවේ. ඒගොල්ලන්ට තියෙනවා අර සදාවතුන් කියන විශ්වාසය. ඒක මත ගැන කියලා කල්යාණ මිත්‍ර සේවනය ලැබිලා ඔන්න මුල පුරනවා අරකට. දැන් අනිත් සද්දා. ධම්මිකයි ධම්මික මම අහනවා. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසයටද? අමූලිකා ශ්‍රද්ධාව කියලා එකක් තියෙනවානේ. ඒක විශ්වාසයේ මත හිටින්නේ. අමූලිකා ඒක ලෞකික ලෝකෝත්තර දෙපැත්තක් වෙනවනේ. එහෙමද? ඔව් හැමෝන්ටම එන්න පාර පෙන්නලා තියෙන්නේ. හැමෝන්ටම එන්න පාරනේ අපි ඒ පාරට පයින් ගන්න නරකයි. ධම්මික කියලා නේද මේකට නෙමෙයි මං කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? විශ්වාසයද? අචල ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසයද නැද්ද? නෑ අචල ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය නෙමෙයි. එතකොට ඒ මොන වගේ එකක්ද? අචල ශ්‍රද්ධාව කියන්නේ තමා තුනේ කල්යාණ මිත්‍ර සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ක්ලික් වෙන එක. ක්ලික් වෙන එකක්. මහේෂයි මේගොල්ලෝ ලොවෙත් ඕක ලෙහන්නේ නැහැ. ඔය භූත ශක්ති ටික කියලා දහම් බං ඕකට තියෙන. නැත්නම් මේගොල්ලන්ට ලෙහන්න හම්බෙන්නේ නැහැ. ඔන්න ධම්මිකයි ඉගෙන ගන්න. ඔව් මේ ධම්මිකයි අඳුරයි දෙන්නම මේ මෙහෙමයි. පට ව්‍යාපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකයන්නේ තියෙන්නේ. ශුද්ධාෂ්ටකයනේ. ඒක මූලික වෙලා තමයි. ඔහො සිරන් තුලකින්න. රූප එක බලන්න. පොඩක් ඉන්න. හෙලෝ. ဒုတိယ සූත්‍රය මෙන්න තියෙනවා. පුරුෂයාට කවරක් දෙවැනි වේද? කවරක් ඔහුට අනුශාසනා කෙරේද? කිමෙක් මනවින් ඇලුනා වූ සත්වතෙම දුකින් මිදේද? ශ්‍රද්ධාව පුරුෂයාට දෙවැනි වේ. ප්‍රඥාව ඔහුට අනුශාසනා කෙරේ. නිවෙන්නේහි මනවින් ඇලුණු සත්වතෙම සියලු දුකින් මිදේ. ඉතින් හරිනේ. ඔකිය යන මහචය. බෝධා කොහොමද ශ්‍රද්ධාවට මේ වළංගු වෙන්න කියලා කියන්න මහචය? ඉස්සෙල්ලා මේගොල්ලෝ ඉන්න අපි මුලින්ම ඉපදෙන්නේ ඕනම මිනිස්සෙක් ඉපදෙන්නේ තෘෂ්ණාව කියලා එකක ඉන්නේ. තෘෂ්ණාවට මූලික වෙන්නේ තේජෝ කියන මහ භූතයා පඨවි මහ භූතයත් එක්ක ස්ථාවර වෙන එකෙන්. තේජෝ පඨවි ස්ථාවරයේ වාමාවර්ත සංකෝචනය කියන ක්‍රියාවලි ස්වභාවය තමයි අපේ පවතින්නේ විඥාන මට්ටමේ. හරිද? යාක දිගටම තිබිලා ධම්මිකද නෑනේ. නෑ. දැන් ඕක දිගටම තියෙනවා තේජෝ පඨවි ස්ථාවරයේ වාමාවර්ත සංකෝචනය කියන தත්ත්වය විඥාන මට්ටමේ. ඕක දිගටම තිබිලා කල්යාණ මිත්‍රයා කියන කෙනා එයාගේ ඔක්කොම දක්ෂිනාවර්ත වෙලා ඉවරයි. ඒ කියන්නේ යා මාර්ගඵලයක හරි බෝධිසත්ව තැනක හරි සම්මා සම්බුදු කෙනෙක්. එතකොට එයාගේ ආපෝ පඨවි ස්ථාවරයේ දක්ෂිනාවර්ත විකෝචනය කියන ක්‍රියාවලි ස්වභාවය තියෙන්නේ.
ඕක තවත් විස්තර කරන්න වෙනවා තේජෝයි ආපෝයි එකට වැඩ කරන්නේ කොහොමද එකිනෙක පරයා යන්නේ කොහොමද කියන දේවල් මම විස්තර කරන්නම් මම ඔකට පහසුවක් දෙන්න ඕමින්න මෙහෙම දැන් අපි ශ්‍රද්ධාවන් තුනක් වර්ග කරනවානේ එකක් තමයි ආකාරවති අමෝලිකා අචලා රයිට් එතකොට මෙන්න මේ ආකාරවති ශ්‍රද්ධාව බලවත් වෙනවා නම් මෙන්න මේ අවස්ථාවේදී කොහොමත් ඉතින් පිටින් කම්පනයක් ඇවිල්ලා එහෙමනේ වෙන්නේ මුලින්ම ඒ නැතත් Taman තුලින් ඇතුලේ තියෙන එකක් හරි ඉස්මතු වෙලානේ ආයතන වශයෙන් ඇවිල්ලානේ කොහොමත් ඉන්නේ කොහින් ගියත් ඇතුලේනුත් පරදෝෂ එනවනේ එතකොට එතනදී ආපෝ ශක්තිය බහුල වීමක් එතනදී තියෙනවා හැබැයි මේ ආපෝ ශක්තිය තියෙන වාමාවර්ත වන්න ඒක එතන තියෙන විශේෂත්ව ලක්ෂණය ඒ අමූලිකනේ ඒ අමූලිකනේ ඒ ආකාරවති හරිද එතකොට ආපෝ ශක්තිය ඇවිල්ලා බලවත් වෙලා දක්ෂිනාවර්ත වෙනවා. අන්න එතකොට ඇවිල්ලා අමූලිකා සද්ධාව කියලා කියනවා. අන්න මෙතෙන්දී දැන් නිදහන ඒක දෙක පොඩ්ඩක් වෙනස් නේ මචං. මොකද්ද? ආකාරවලට කලින් තමයි අමූලිකා තියෙන්නේ. හරි කොහොම හරි ඒක පෙරපසු දාගන්න. හරිද? ඕකේ මේ පෙළේ වචනේ තියෙන වෙන වචන වගේක් හරි කමක් නැහැ මොකක් හරි ඒකේ පෙරපසු දාන සද්ධාවන් තුනක් නේ තියෙන්නේ මම කෙලින්ම ඔය සද්ධාවන් තුනෙන් දෙකක් ගලවලා අයින් කරනවා මම ඇවිල්ලා පූර්ණ සද්ධාව තමයි ගන්න ඔය මැද එක ගන්න නැහැ හේතුව තමයි අද අපේ උන් ඇවිල්ලා මේ මම මේ විදිහටම මීට කලිනුත් මම ටීච් කරලා තියෙනවා මේ අපේ උන් ඇවිල්ලා මේ භක්තිය විශ්වාසය අන්ධ භක්තිය ඔය වගේ අර මරි මොංගල් විදිහට මෙන්න මේක වටහාගෙන තියෙනවා එතකොට කොහොම හරි ආකාරවති හරි අමූලිකා හරි කමක් නැහැ හරිද ආපෝ බහුල වෙන අවස්ථාවක් තියෙනවා වාමාවර්තව පවතිනවා ඒ අවස්ථාවේදී අපේ සිතුම් පැතුම් කලාව යම් වෙනස් වීමක් තියෙනවා නාඩි ස්පන්දන වෙනස් වීමක් තියෙනවා හරිද ඒ ධම්මික පොඩ්ඩක් මියුට් කරපන්කෝ හරිද එතකොට ඒ වගේම ආපෝ බහුල වෙලා මේ දක්ෂිනාවර්ත වෙන අවස්ථාවක් තියෙනවා එතකොට ඒ අවස්ථාවේදී අපේ පල්ස් ක්‍රමය සහ අපේ පිංගල නාඩි උද්දීපනය එක ආකාරයක් වෙනවා හරිද ඒ වගේම තමයි ආපෝ සහ පඨවි ස්ථාවරත්වයේ වීම තුලදී රූපස්කන්ධය තුල දිට්ඨිගත වීමක් සිද්ධ වෙනවා ඒ කියන්නේ සම්මාදිට්ඨියටපත් වීමක් එහෙම නැත්නම් වර්ණයකට දාව ගන්ධයකට දාව රසයකට දාව ඕජාවකට දාව තොරතුර තැම්පත් වෙලා තියෙන ප්‍රතිලෝමීය තත්වයෙන් අන්න එවැනි අවස්ථාවේදී පූර්ණ අචල කියන කොහොම හරි පූර්ණ සද්ධාව කියන එක ඇති වෙනවා අන්න ඒක තමයි සෝවාන් ඵලලාභියෙක් කියන එක තුල තියෙනා වූ නිර්ණායකය. දැන් මේක කෙනෙකුට ඇස් වලින් පේන්නේ නැහැ. නිකන් හිතලා ආරෝපණය කරලා උපකල්පනය කරලා ගන්නත් බෑ. මේකට අර අතිවිශේෂ විදිහට ඥාන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඩිවයිස් තියෙන්න ඕනේ. ඒක අපිට කියන්න පුළුවන්. එතකොට අන්න ඒ තැන තමයි ඇවිල්ලා දක්ෂිණේයට පිළිපන් කියන සර්ටිෆිකේට් එක දෙන්නේ. දක්ෂිනාවර්තයි දක්ෂිණේයට පිළිපන් කියලා නේ කියන්නේ. හරිද? එතකොට දක්ෂිණ කියලා ඔන්නෝක උතන තමයි පෙන්වන්නේ. ඔන්න ඕක තමයි මාර්ගඵලලාභියෝගේ සනිටුහන් වීම සහ අර සද්ධාවන් බෙදෙන විදිහ. තව සද්ධාවන් තව දුරටත් බෙදෙනවා. මොකද දැන් ආපෝ කුලකාණ්ඩේ තවත් භූතයක් ඉන්නනේ. ඒ භූතයත් පෙරපසු වෙන විදිහ එක්ක ශ්‍රද්ධාව තව වර්ගීකරණයක් කරනවා වායෝ කියන භූතය අරගෙන. එච්චර එහෙම සංකීර්ණ වෙන දැන් යන්න ඕනේ නැහැ. මේක තමයි ශ්‍රද්ධාවක් වර්ග කරන බේසික්ම අවධියේ දැනට ඕගොල්ලන්ට ලඝු නොවි ලඝු වෙන්න බෑ මේකට. මේක තව ඉස්සරහට ඩෙවලොප් කරන්න භූතය ගොඩක් ගත්ත ඉතින් මට වොයිස් එක දික් කරනවා හැතැම්ම ගණන්. දැනට මෙන්න මේ මට්ටමින් තේරුම් අරගන්න ආපෝගේ වාමාවර්තයක් තියෙනවා. ආපෝ ශක්තිය මත තමයි මේක වෙන්නේ. එතකොට උද්දීපන වෙන්නේ පිංගල කියන නාඩිය. මේ පිංගල කියන නාඩිය උද්දීපන වීමේදී පෙරපසු පියවර වගේක් තියෙනවා. මට ඒක ස්ටෙප් එක කියන්න බෑ වෙලා යනවා. මෙන්න මේ පිංගල කියන නාඩිය උද්දීපන වීමේදී නිකුත් වෙනා වූ ශක්තියින් තමයි පුඤ්ඤං කියන සංස්කාරයන් ක්‍රියාත්මක වීම සඳහා බලපවත්වන්නේ. එතකොට ඇවිල්ලා ඔන්න ඔය පුඤ්ඤාන කියන ඥාන විශේෂය උද්දීපනය කරලා ලබා දෙන්නා වූ පණිවිඩ නිකුතුන් වලට තමයි ඔය පින් කියලා අපේ කියන්න ගන්නේ. නැතුව පින් කියලා 아무තු කොහෙවත් එකක් නැහැ. හරිද? මේ අනුමෝදන් කරනවා කියන එකක් නැහැ. පින් කියන්නේ කමියුනිකේට් කරන විශේෂතාවයක්. හරිද? ඒක විශේෂ ස්කිල් එකක්. ඒක ඇවිල්ලා දක්ෂිනීය පැත්තට වැඩි නම්මතාවයක් නැඹුරුතාවයක් ගෙන දෙනවා. හරිද? එතකොට ඒ වගේ මේ දැනට එහෙම ඒ මට්ටමින් ගන්න. ඉතින් මෙන්න මේක තමයි නාඩි විදිහට. දැන් අපි ඔක හෘද ස්පන්දන එක බලනකොට හොඳට අහු වෙනවා. හරි මෙන්න මේ ඔන්න ඔහොම තමයි ඔය සංසිද්ධිය තියෙන්නේ. ඕකේ ඔයාලට කියන වචන නම් චුට්ටක් වෙනස් ඇති. මම කියන්නේ මේ මට මතක විදියට වචන ටික. නමුත් ඔය සිද්ධාන්තයයි තේරුම් ගන්න ඕනේ. එතන ඔකද ඔය පිංගල කියන එහෙම මේ වචන එක්ක මෙල්ලෙන්න බෑ. ඔගේ මේ මම ප්‍රොනවුන්ස් උත් වෙනස් ඒකේ එල්ලෙන්න බෑ. නමුත් ඔහොම සිද්ධාන්තයක් තියෙනවා කියන එක තේරුම් ගත්තා නම් ඇති. ඒ වචන ටික අපි හොයාගමු හරියට. ඉතින් මේක තමයි මේ හරි එක නම්. එතකොට පිං කියන්නේත් ඔන්න ඔහොමයි.
හරි අපේ අය පින් කියන එක දන්නේ නැතුව ඔහෙ කියනවා. උතනදී තියෙන්නේ පුඤ්ඤං සහ අපුඤ්ඤං කියන මෙන්න මේ ඥාන කියන්නේ ඇල්ගොරිතම්ස් වර්ග දෙකකින් නිකුත් කරන්නා වූ මෙහෙවීම් දෙකක් ඔය තියෙන්නේ. හරි ඔය පුඤ්ඤාභිසංකාර පුඤ්ඤ අභිසංකාර ඒකට ඒක ඥාන විශේෂ වර්ගයකට වර්ග වෙනවා. ඒක තව ටිකක්. ඒකට අපුඤ්ඤාභිසංකාර. ඊට පස්සේ ඒවා තමයි ඔය යන්නේ. ඒ ඇවිල්ලා මේ පද්ධතිය මේන්ටේන් වෙන පද්ධතිය ක්‍රියාත්මක වෙන ඇල්ගොරිතම් මට්ටමේ තියෙනා වූ සිස්ටම්ස් වගේක්. හරි. ඉතින් එහෙම තමයි මෙන්න මේක තියෙන්නේ. ඕකට කියනවා සංස්කාරයන් කියලා. තව දුරටත් ගියාට පස්සේ ඒක තව අතිශය සංකීර්ණයි. තාම ඒව ටච් කරන්න බෑ. නිකන් හුදෙක් වචන මාත්‍රයක් පමණයි. ඉතින් මෙහෙම තමයි මෙන්න මේක තියෙන්නේ. හරි. මහේෂයට නමස්කාර. චුට්ටක්. ඒතකොට ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා මේ බන්දුල දැන් තේරුණාද? මට පැහැදිලි. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඖෂධ කියන ආකාරයට සියලුම මේ ලෝකේ නිකන් මෙහෙට මෙහෙට හැරුණත් මහ භූතයන්ගේ බලපෑමක් තියෙනවා කියන කතාව තමයි මට හැඟෙන්නේ. ඒක ඇත්තද? අනිවාර්යෙන් ඉතින් වාගේ සම්පූර්ණ වාගේ ශරීරයම කියලා කිව්වොත් වාගේ සම්පූර්ණ ශරීරයයි වාගේ සිතුවිලි ඔක්කොම රඳා පවතින්නේ මහ භූත ශක්තියන් අතර මත. ඔව්. එතකොට අපි මම මෙහෙම කියන දැන් නිවන් සුවය කියලා හෝ නිවන කියලා හෝ එහෙම දෙයක් නැහැ කියනවා. නිවන කියලා දෙයක් නෑ. එක නිවනට නිර්වචන දෙනවනේ. මේ නිවන කියන දේ සාක්ෂාත් කිරීමේදී මහ භූතයන්ගේ බලපෑම කොහොමද? නිවන කියන දේ සාක්ෂාත් කිරීමේදී මහ භූතයන්ගේ බලපෑම කොහොමද? පින්නට මහ භූතය මෙහෙම බලපෑව නම්, දේශයට මෙහෙම බලපෑව නම්, ආදරයට මෙහෙම බලපෑව නම්, අතප්පය කුස්සනකොට මහ භූතය මෙහෙම බලපෑව නම්, නිවන කියන දේ සාක්ෂාත් වෙනකොට මහ භූතයන්ගේ බලපෑම කොහොමද? නිවන සාක්ෂාත් කිරීම නැහැ නිවනව. නිවනෙන් අතරින් දැන් නිවන දෝෂ එකයි මුලින්ම පටන් ගත්තේ නිවන එක විදිහට නිර්වචනය කරනවා කියලා. ඔය සුවය හෝ දැනීම හෝ ස්වභාවය හෝ මොකක් හෝ ඒ දෙයට බලපාන්නේ කොහොමද මහ භූතය? ඒකන ඖෂධ පොඩ්ඩක් කියන්න මට. දක්ෂිනාවර්තය එකක් මහා භූතයන්ගෙන් තවදුරටත් අපිව පාලනය නොවන අතර මහා භූතයොත් වැඩ කරන්න ගන්න උතුවන් එක්ක හරිද? ඒක ඕගලන්ට සංකීර්ණ වැඩි. නමුත් ඒ වචනේ කිව්වා නිකන් දැනට ඔයාලට තේරුම් ගන්න පරිදි ලඝු නොවි තේරුම් ගැනීම පරිදි මහා භූතයන්ගෙන් අපි පාලනය නොවන අතර අපි හරහා මහා භූතයන්ට ඕන විදිහේ අපි කරගන්න. දැනට මේ මට්ටමෙන් තේරුම් ගන්න. දැන් ඔය සද්ධාව කියන හොඳට පෙන්නනවා සත්‍ය බෝධිපාශික ධර්මවල. ඒ වැඩේ සද්ධාව, ප්‍රඥාව, වීරිය, සතිය ඒ දිනු වෙන ක්‍රමයේ තමයි සත්‍ය බෝධිපාශික ධර්මවල පෙන්නලා තියෙන්නේ. ක්‍රමයි. ඒවා බර වැඩි නේ ධම්මිකයි. තාම ස්කන්ධ දේශනාවක් දන්නේ නැහැ. නීවරණ ටිකවත් දන්නේ නැතුව කොහොමද ධම්මිකයි සත්‍ය බෝධිපාශික කතා කරා මේගොල්ලෝ යන්නේ? නෑ අපි පිටකේ තියෙන්නේ. හරි අවුලන්නේ ධම්මිකයි කියන කතාව හරි. නමුත් අර මේ අපි අර දැනින් නම් මේගොල්ලන්ට පුහුණු කරා නම් හරි මොකද සත්‍ය බෝධිපාශික ධර්ම වඩනවා අර හිමේ කියන්නේ. ඉතින් මේ අපේ පද්ධතිය කොච්චර ස්පීඩ් වෙලා තියෙනවද? ඒවට පරිකර්මයක්වත් නැති මිනිස්සු නෙමෙයි මේවා කරන්න හදන්නේ. දැන් අපිට ඇත්තටම දැන් මිනිස්සු කවුරුත් ඔය කියන දිව්‍ය සෝතයක් දිව්‍ය චක්කුවක් උපදව ගන්න බලන්නේ නැහනේ. ඒවා උපදව ගන්න නැතුව ලොවෙත් කරන්න බෑනේ. මං ඒකයි ඔය අනවශ්‍ය දේවල් කතා කරනකොට තේරුම් නැහැ කියලා අපේ උන්ට බැලලා නිකන් ඉන්නේ. ඉතින් ඇත්තටම තේරුම් නැහැ. ඉතින් ඒවා තේරෙන්නේ නැහනේ. ඔව්. මම කතා කරන්න දියල්ලකෝ. කතා කරමු. ප්‍රශ්නේ හයි මම ප්‍රශ්න අහන එක කරන්නේ දන්නවනේ ඉතින්. සංඝයා රත්නයන් නැති කාලෙක ඥානයක් නැති කාලෙක බුදු පිළිමෙට පූජාව පැවැත්වුවොත් කුසල්ද අකුසල්ද? කුසලයේ තියෙද? අකුසල් නැහැනේ කුසලයේ තියෙද? උත්තර දෙනවා කවුරුහරි? ඉතලා සංගතන්නේ නෑ දැන් හරිද? ඉතලා සංගතන්නේ අනික දානි කියලා දෙන ඒගොල්ලෝ ගත්තයි. දානි කියලා ඒගොල්ලෝ දෙන ඒවා සියල්ලම දානෙ නෙමෙයි. ඒක දෙන්න පුළුවන් ඇත්තෙන්ම ඒ දානයක් දෙන්න පුළුවන්. ඔව් ඒක මාර්ගඵලලාභියෙක් විතරයි
දානය දෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න ඖෂධ කියලා ඖෂධට විතරයි දානය දෙන්න පුළුවන් අපිට. නැතුව අපි ගිහිල්ලා ඖෂධට දානය දෙන එකක් නෙමෙයි කියන්නේ. තේරුණාද? අර සාරාන් තමයි සහරාන් සාරාන් කියන්නේ සහරාන් සිරාන් සහරාන් ඔව් සහරාන් කියන්න අහන්න ඔය කතා කරන්නේ මහේෂ් අයියේ ළමයට මිස්සුද ඔව් මහේෂ් අයියේ හැබැයි මේ සිරාන් ඇහුවේ ප්‍රශ්නේ ඕක නෙමෙයි ඇහුව ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ කියපන්කෝ ඒක පොඩ්ඩක් ඉඳන්කෝ දැන් තාත්තගේ ෆොටෝ එක ගන්නවානේ පිච්චේ එතකොට ඒ තාත්තද ඒ තාත්තගේ ෆොටෝ එක ගන්නවානේ දැන් තාත්තා කරපු සේවාව නිසානේ අපි තාත්තා කියන්නේ තාත්තා අපිට කියනවා ඒක අපේ ඒ ගුණය තාත්තගේ ෆොටෝ එක ගන්න පිච්චේ හරිද එතකොට ඒ තාත්තා නෙමෙයි අපි දාර කෘතෝපකාරයේද නේද ඒකට කරු කරන්නේ ඒ තාත්තා නැද්ද එතන? තාත්තගේ ෆොටෝ එක තාත්තද බං නැද්ද? ඔය ඔසද ඔව් මේ ප්‍රශ්නෙට උත්තර දෙනවකෝ. ප්‍රශ්නෙට උත්තරේ තමයි දෙන්නේ ආගරි පොඩ්ඩක් ඉන්නකෝ දැන් සංඝරත්නයක් නැති කාලෙක දානයක් නැති කාලෙක බුදු පිළිම ඉස්සරහට තෙල් මල් හඳුන් කූරු පත්තු කරෝදින් කුසලයක් තියෙනවද? ඔව් ධම්මිකයි කියන්න උත්තර දෙන්න දැන් ඒ තාත්තගේ ෆොටෝ එකට මල් මාල දානවා වඳිනවා කරනවා එතකොට ඒ කෘතගුණ සැලකීමක් වශයෙන් නේද? එතකොට ඒ කෘතගුණ සැලකීම කොහොම කරත් ඒක පුඤ්ඤාභි සංකාරනේ. එතකොට පිනක් පැස් වෙනවා. හරිද? එතකොට තව එකක් දැන් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා විභංග දාන විභංග සූත්‍රයේ කාට දානවා අන්‍ය තීර්ථකේ කියලා අහනවා කාටද දන් දෙන්න ඕන කාටද කියලා ඇහුවම පහදින්නාට දන් දෙන්න ඕන කියලා කියන්නේ පහදින්නාට දෙන්න ඕන ඊට පස්සේ කියනවා පහදින්නාට දීලා කාටද දුන්නොත් මහත්ඵල වෙන්නේ ඒක වෙනම කතාවක්. ඉස්ලාම් පහදින්නට දෙන්න ඕන. ඒ ඕනම දානක විපාක තියෙනවා. ඒ කෘතෝපකාර සලකලා කරන බුදු පිළිමිත හෝ ෆොටෝ එකට හෝ තාත්තගේ ඒ වගේ විපාක තියෙනවා. ගොඩක් ඉන්න ධම්මිකයි ඒ ෆොටෝ එකයි බුදු පිළිම ෆොටෝ එකයි සමාන ඒ කුසලේ සමානයිද? ඔව් චූටක් ඉන්න ඔව් ධම්මිකයි පොඩ්ඩක් දෙන්න දැන් කියවනේ ගුණේ ඊට පස්සේ තියෙනවා ගුණයට අනුව විපාකයේ වැඩි වෙනවා අඩු වෙනවා. දැන් රහතන් වහන්සේට බැන්නොත් වෙන කාට හරි බැන්නොත් විපාකේ වැඩි ඉන්නේ ඒ විදිහට තමයි අනිත් පැත්ත. ඔව් ධම්මිකයි පොඩ්ඩක් ඉන්න ඔය ශිරාන් දැන් ධම්මිකයි කියන්නේ මේකයි ඒ කියන්නේ දැන් අපි මොන දේ කළත් අපි හැරිලා බැලුවත් මොකක් හරි රියැක්ෂන් එකක් වෙනවා. හරිද? ඒක දැන් ඔයාලට සාමාන්‍ය විපාකයක් කීක දෙන්නේ ඇස්මට්ටමෙන්නේ නැහැ. අපේ මේ අතපය විසි කරත් එතනත් විපාක තමයි තියෙන්නේ. හරි ඒක හරි සියුම් විදියට යන්නේ. එච්චර සංකීර්ණ වෙන්න ඕනේ නැහැ. නමුත් මතක තියාගන්න අපි හැරුණත් අපි හුස්ම ටිකක් ගත්තත් එතනත් විපාක තමයි ඇති කරන්නේ. ඒක ඔළුවේ තියාගත්තා නම් හරි. ඒක හරි එහෙම නේ මං අහන්නේ ආපු එකට උත්තර දෙනවකෝ. ඒකට තමයි උත්තරේ දුන්නේ ධම්මිකයි. කුසලයක් නෙවෙයි කුසලයක් කියනවකෝ. ඒ කුසල නෙන්නේ උත්තර නෙමෙයි. හරි ඕමින්න මන් දෙන්න නෑ කුසලයක් කරගෙන මොනවා අයියා. නෑ ඉන්න මන් දෙන්න ඕමින්න ශිරාන් ඕකට සරලම උත්තරේ මෙහෙමයි. වැඩි හිතන්න එපා ඕක ගැන. මෙන්න මේකයි උත්තරේ. කුසලයකට කුසලය කියන්නේ පාත් එකක්. ඒ වෙනුවෙන් දැන් ඔයා දන්න කියන මට්ටමක් තියෙනවනේ. එන්නේ මේ මට්ටමට කුසලය කියන එකට හේතු වෙනවා පමණයි. ඒක කුසල නෙමෙයි. ඔක අයිදලා වැඩි ගරිල්ලා චොක්ලට් එක. හෝ ධම්මිකයි. අපිට දීපන් චොක්ලට් එක. ධම්මිකයි මොකද? තේරුණාද ශිරාන් කියපේක?
ධම්මිකයි අර දීර්ඝව විස්තර කළේ ඒ ਵਿਚාරයක් කළේ මහේෂයත් විස්තර කළේ ਵਿਚාර කළේ මෙන්න මේක තමයි කෙටි කරලා කිව්වොත් එහෙම ඒක කුසලයේ නෙමේ කුසලයට හේතු පාදක වෙනවා පමණයි හේතුවක් වෙනවා ඒක කුසල් වෙන්නේ නැහැ හරි හැබැයි ඒක පුද්ගලයන් පුද්ගලට නෝ වෙනස් වෙන අවස්ථාවලුත් නැතුවාම නොවි එහෙමත් තියෙනවා හරි කමන්නේ චුට්ට වල්ල ගන්න ධම්මිකයි චුට්ට වල්ල ගන්න මහේෂ ධම්මිකයවත් අල්ල ගන්න ඕනේ වෙලාවක් තිබ්බද ගනින් දැන් ගනින් චුට්ට මොනවද තියෙනවද ප්‍රශ්න නෑම දැන් මං අහන් ඉන්නේ අවුලන්නේ ඕ ධම්මිකයි වල්ල ගනින් මහේෂයි ධම්මික පුණ්‍ය කියලා පින් රැස් වෙනවා කියලා ඔයා කිව්වා පින් රැස් වෙන්නේ මොකටද කොහෙටද පින් රැස් වෙන්නේ ධම්මියා උත්තර දීපා මේ උද්දා ගත්තා ධම්මික පරයා එහෙවරයි මුව මරන්න ඕනේ ධම්මික මුව එක දින ඇරියස් වගේ චොක්ලට් නේද ධම්මිකා චොකලට් කනවද මේ දාගෙන චොක්ලට් චඩා අපි කියලා ගිලිනවා ධම්මිකා මියුට් කරලා කතා කරපන් අඩෝ ධම්මියා මේ වරෙන් චොක්ලට් එක තමයි අනිවාර්යෙන්ම ඔව් හරි කමන්නේ රෝෂාන් ප්‍රශ්න තියෙනවද සුනන් ගිය රෝෂාන් මොනක්ද මුම්බා මියුට් දාගෙන ඉන්නේ උඹට තියෙනවා හරි උඹට තියෙනවා මහේෂා තිවංකත් එක්ක ප්‍රශ්න ප්‍රේතිං අවුලන්නේ යන්නේ ඔබ බයයිද තිවංකට ඈ මහේෂා නෑ නෑ තිවංකේ අල්ලගෙන හිටිය අර දවල් වැඩක් කරන්නේ තිවංකයට බයයිද උඹ තිවංකගේ චරිතද ඈ ඔබ බයයි නේ ඇත්ත කිය නෑ තිවංකේ අයින්ට ගියපව් වැඩේ මට තිවංකේ මූවේ කොට බේටි ගන්නද ඔය චුට්ටා ඔය මොනවද තියෙන්නේ අවුල එන්නේ කුසල අකුසල ගැන කතා කරමු නේ හරි කුසල අකුසලයේදන අපි ඒක ගැන අපි වෙනම ගමු දැන් මොකද අද මම දේවල් ටිකක් කිව්වනේ අලුත් දේවල් ටිකක් එතකොට ඒ ටිකත් එක්ක ඔළුව පොඩ්ඩක් දාගෙන තියාගෙන පොඩ්ඩක් බලන්න ඒක ප්‍රයෝජනවත් වෙනවා නම් ගන්න ඔයාලට ඒක සෙට් වෙන්නේ නැත්නම් බෑර කරලා ගන්න මූ මේ පිස්සු යන්නේ කියලා මට බැනලා දාලා නිකන් ඉඳහන් හැබැයි ඉතින් මතක තියාගනි ගුරා අංක එක ගුරා යට දෙන්න ඕනේ එහෙම නැතුව නම් බෑ හරි ඒක තමයි ඇත්ත බාකමැති වුණත් ඇත්ත ඒක තමයි හරි එහෙනම් ඇති නේද අපි යන්ද අපි යන්නේ තිවංගයි ධම්මිකයි ඒක රොෂාන් චුට්ටා මහේෂයි අපි යන් මේ ගෲප් එකේ නම් chat එක දාන්න චුට්ටා හොඳට ඉඳන් ඉතින් අපිත් එක්ක එච්චරයි හරි දෙයක් ගන්න පුළුවන් ඒක උඹ තීරණය කරා අපි දන්නේ නැහැ හරි එහෙනම් යා අපි යන් කසෙට් එක මේ එලකිට